වැඩි පටන් ගමු 12ක් කට්ටියක් එනවා කිව්වා නේද රයිට් මේ මෙහෙමයි අද වැදගත් දෙයක් කතා කරන්න තියෙන්නේ මෙතනින් පස්සේ අපි ඉලෙක්ට්‍රෝන AC අඩු කරන්න කියන්නේ මේ රත් කරන්න කියලා දැන් කියන්නේ මේක කොහෙන්ද දන්නේ මොකේකද දන්නේ රයිට් ඊට වෙලාවක් 26ට දාලා තියෙන්නේ මේ විදිහට අපි ඉලෙක්ට්‍රෝනත් හොයාගෙන ඉවරයි මොනවද හොයාගෙන ඉවරද ප්‍රෝටෝනත් හොයාගෙන ඉවරයි හරි අද මේ කතාව පොඩ්ඩක් වේගෙන් යනවා ඈ මේ ලස්සන කැලලක් තියෙන කතා කරන්න රයිට් එතකොට මේ වෙද්දි කතන්දරේ කොතනින්ද ඉවර කරලා තියෙන්නේ රදර්ෆර්ඩ් මේ වෙද්දි අර මේ එක එක ඉබිදි මෙම් අනුපාත හොයාගෙන ප්‍රෝටෝන හොයාගෙන ඉවරයි මේ වෙද්දි ප්‍රෝටෝනේ තියෙනවා දැන් එතකොට පරමාණු හැදලා තියෙන දැන් මොන වගේද කියලාද දැන් දන්නේ අපි දන්නවා පරමාණු මේ වෙද්දි රදර්ෆර්ඩ්ට කලින් තොම්සන් කිව්වේ පරමාණු ඇතුලේ තියෙන මොනව විතරයි කියලාද ඉලෙක්ට්‍රෝන විතරයි කියලා දැන් රදර්ෆර්ඩ් එනවා රදර්ෆර්ඩ් ඇවිල්ලා දැන් රදර්ෆර්ඩ් ප්‍රෝටෝන හොයාගත්තට පස්සේ තවදුරටත් මෙන්න මේ ආකෘතිය වැලිඩ් වෙනවද නෑනේ ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘති සම්පූර්ණයෙන් ගෝල්ස් බෝල් ආකෘතිය සුන්නත් දූලි වෙලා ගියා කවුරු මේක හොයාගත්තට පස්සේද ජේ.ජේ තොම්සන් විසින් ඉලෙක්ට්‍රෝන හොයාගත්තට පස්සේ මේ මෙන්න කවුද මෙන්න ඩෝල්ටන් ඌ කිව්වේ තනිකර ගෝලයක් වගේ කියලා නේද ඩෝල්ටන් ඩෝල්ටන්ගේ සම්පූර්ණ කතන්දරේ වැරදි වෙනවා මොකක් ආවට පස්සේද ජේ.ජේ තොම්සන් ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ගැන කියන හින්දා දැන් මේක සම්පූර්ණයෙන් බොරු වෙනවා මක් නිසාද යත් රදර්ෆර්ඩ් ඇවිල්ලා මේක ඇතුළේ තව මොනවද තියෙනවා කියලා කියනවද ප්‍රෝටෝන ගැන කතන්දරයකුත් කියනවා එතකොට මේ වෙද්දි මේ ආකෘති දෙකම මොන වෙලා ඉවරද බොරු වෙලා ඉවරයි අද අපි කතා කරන්න යන්නේ රදර්ෆර්ඩ් විසින් මොකක්ද ඉදිරිපත් කරපු ආකෘතිය කියලා ඩෝල්ටන් ගැන කතා කරා ඩෝල්ටන් ඉදිරිපත් කරපු ආකෘතිය ගැන කිව්වා තොම්සන් ගැන කතා කරා තොම්සන් අවසානයේ ඉදිරිපත් කරපු ආකෘතිය කිව්වා රදර්ෆර්ඩ් ගැන කතා කරන්න තියෙන්නේ මොකද්ද රදර්ෆර්ඩ් විසින් ගේන ආකෘතිය ගැන මොකක් හරි දෙයක් අලුතෙන් හොයාගත්තට පස්සේ කලින් ඒවා බොරු වෙන හින්දා ඒ හොයාගත්ත එක්කනම විසින් මොකක් ඉදිරිපත් කරනවද ඒ හොයාගත්ත දේ දාලා ආකෘතියක් ඉදිරිපත් කරනවා මේකත් ඉගෙන ටික වෙලාවක් යද්දී මූත් බොරු වෙලා නීල්ස් බෝ විසින් ගේන තවත් දේවල් ටිකක් එක කතා කරනවා බොරු කියලා ඉතින් අපිට ඉගෙන ගන්න නැතුව ඉන්න බෑ ප්‍රශ්න කරන්න නැතුව ඉන්නෙත් නැහැ හරි මේවා බොරු කියලා ප්‍රශ්න කරන්න නැතුව ඉන්නේ නැති ඉතිහාසයනේ පළවෙනි පාඩමේ පොඩ්ඩක් ඉතිහාසය ගැන තමයි කතා කරන්න තියෙන්නේ රයිට් රදර්ෆර්ඩ් මේ කතන්දරට එන්න කලින් පොඩි මාතෘකාවක් තියෙන අපිට කතා කරන්න. ඒක තමයි මෙන්න මේක. මොකද්ද? මෙන්න මේක. අහලා ඇති වචනේ. ඉතුරු කැලේ දැන් කියන්න පුළුවන්. මොකද්ද? අහලා නැද්ද? මොකද්ද මේ වචනේ? විකිරණශීලීතාවය. විකිරණශීලීතාවය යනු මොකද්ද? අනම්මන හෙන ලොකු කතන්දර මුත් කතා කරන්න නෑ ඔයාලට. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. බලමු. අහගන්න. වැදගත් තියරියක් ඈ. සාමාන්‍යයෙන් පළවෙනි පාඩමේ දෙවෙනියට වගේ වැඩියෙන්ම පාස් පේපර් ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙන්න මේක අඩංගු තියරි එක යටතේ. හරිද? විකිරණශීලීතාවයෙන් පටන් ගන්න ඔය ඉස්සරහ අපිට කතා කරන දේ රම්පත්‍ර පරීක්ෂාව කියලා. ඔන්න ඔය යටතේ තමයි වැඩියෙන්ම ප්‍රශ්න අහලා තියෙන්නේ. හරි. ඔව්. ඔන් කරන්න. මේ අඩු වෙලා නැද්ද? ඕෆ් කරොත් එහෙම කොල්ලොන්ට දාඩිය වෙයිනේ. බලමු ඕෆ් කරලා ටිකක් කළා. හරි. රයිට්. අහගන්න. මේ විකිරණශීලීතාවය යනු මොකක්ද වගේ එකක් ඇහුවොත් එහෙම ඒ ලෙවල් වලට නම් අහන්නේ නැහැ. කිව්වොත් එහෙම මෙන්න මෙහෙම දෙයක්. මේ මට කියන්නකෝ යම්කිසි දෙයක ශක්තිය වැඩි වෙද්දී හරි ශක්තිය වැඩි වෙද්දී එයාගේ ස්ථායීතාවය වැඩි වෙනවද අඩු වෙනවද? එහෙම කිව්වට තේරෙන්නේ නැහැ ඔයාලට. මම දන්නවා. මම මෙහෙම කියන්නම්කෝ. පොත් මේසේ උඩ තියෙන පොත් ගොඩේ උස වැඩි වෙන්න ඕක බලන්න එහෙම තියෙනද පෙරලෙන්නද? පෙරලෙන්න. පොත් ගොඩ වැඩි උස වැඩි වෙනවා කියන්නේ එයාගේ විභව ශක්තිය එන්න මොකක් වෙනවද? වැඩි වෙනවානේ. උස වැඩි වෙද්දී නේද? ඒතර mgh යටතේ උස වැඩි වෙද්දී විභව ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙද්දී ඒක මොනවා වෙන්න බලනවද? පෙරලෙන්න බලන. ඒ කියන්නේ මොකක් හරි දෙයක ශක්තිය වැඩි වෙද්දී එයාගේ ස්ථායීතාවය මොනවා වෙලා යනවද? අඩු වෙලා යනවා. පැහැදිලිද? ඔන්න ඔය එකක් තමයි මෙන්න මෙතනත් වෙන්නේ. සමහර න්‍යෂ්ටි තියෙනවා. හරිද? සමහර න්‍යෂ්ටි තියෙනවා. එයා පට්ට අස්ථායි. සමහර න්‍යෂ්ටි තියෙනවා. මේ න්‍යෂ්ටි වලට තාම මේ කතන්දරට ආවේ නැහැ. හැබැයි මෙතන අපිට ගන්න වෙනවා. කලින් අහලා තියෙනවානේ. සමහර පරමාණු වල න්‍යෂ්ටි තියෙනවා. ඒවා පට්ට අස්ථායි. පට්ට අස්ථායි. මෙන්න මේ න්‍යෂ්ටි වල තියෙන අස්ථායීතාවය නැති කරගන්න මොකද
ඔය අස්ථායි න්‍යෂ්ටි වල තියෙන අස්ථායිතාවය නැති කරගන්න මේ න්‍යෂ්ටි විසින් එක එක විකිරණ වර්ග ටිකක් පිට කරනවා. මොකද වෙන්නේ? අස්ථායි න්‍යෂ්ටි තම ස්ථායීතාවය උදෙසා න්‍යෂ්ටිය මොනව පිට කරනවද? විකිරණ කිහිපයක් පිට කරනවා. එන්නේ සංසිද්ධියට කියනවා මොකක් කියලාද? විකිරණශීලීතාවය කියලා. ඒ ලෙවල් වල අහනවද? එහෙම අහන්නේ නැහැ. නිකන් කිව්ව දරගන්න. හරිද? ඒතර විකිරණශීලීතාවය 90 කියලා නිකන් මගේ පේපර් එක වගේ මම ඇහුවොත් ඔයාලා උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? අස්ථායි න්‍යෂ්ටි තම ස්ථායීතාවය උදෙසා විකිරණ පිට කිරීමේ සංසිද්ධිය මොකක් කියලා කියනවද? විකිරණශීලීතාවය කියලා කියනවා. හොයාගන්නේ හෙන්රි බෙකරල් කියලා සයන්ටිස්ට් කෙනෙක්. හරි? ඔච්චරයි විකිරණශීලීතාව සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. මොකද්ද? විකිරණශීලීතාවය අනු මොකද්ද? අස්ථාය න්‍යෂ්ටි තම ස්ථායීතාවය උදෙසා විකිරණ පිට කිරීමේ සංසිද්ධිය විකිරණශීලීතාවය වේ. හොයාගත්තේ කවුද? හෙන්රි බෙකරල්. ඔතන විකිරණශීලීතාව කතන්දරේ ඉවර වෙනවා. ඒතර හෙන්රි බෙකරල් කියන කෙනෙක් අපිට හම්බ වෙනවා මගදී. බෙකරල් එයාගේ කියන්නේ මොකද්ද? විකිරණශීලීතාවට අර්ථ දැක්වීමක් දෙනවා. විකිරණශීලීතාව හොයාගන්න එයා. හරි? කියන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම විකිරණශීලීතාවේ නමක් ඇවිල්ලා ඒකට මේ මොකක් හරි අර්ථකථනයක් දුන්නද නැත්නම් මේ අර්ථකථනයට විකිරණශීලීතාව කියලා නමක් දුන්නද? මොකද්ද වෙන්නේ? ඉබේම නමක් ඇවිල්ලා ඒකට අර්ථකථනයක් දෙන එකද වෙන්නේ? නැත්නම් මොකක් හරි සිද්ධියකට නමක් දෙන එකද වෙන්නේ? සිද්ධියකට නමක් දෙනවා. මොකද්ද සිද්ධිය? අස්ථායි න්‍යෂ්ටි ස්ථායි වෙන්න මොනව කරනවද? ඒ න්‍යෂ්ටියේ තියෙන විකිරණ පිට කරනවා. ඒ සිද්ධිය නම් කරනවා මොකක් කියලාද? විකිරණශීලීතාවය කියලා. ඒක හොයාගත්තේ කවුද? හෙන්රි බෙකරල්. දැන් බෙකරල්ගේ ලස්සන කතන්දරයක් තියෙනවා. මොකද්ද? අස්ථායි න්‍යෂ්ටි තම ස්ථායීතාවය උදෙසා මොනව නිකුත් කරනවද? විකිරණ නිකුත් කරනවා. ඔතනින් පස්සේ රදර්ෆර්ඩ් විසින් ඔන්න ඔය නිකුත් කරන විකිරණ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරා. අර වගේ තමයි. ඉලෙක්ට්‍රෝන ලබා දුන්න එක්කනේ ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ එක්කෙනෙක්. මේක විකිරණශීලීතාවය කියන සංසිද්ධිය හොයාගත්තේ එක්කෙනෙක්. හැබැයි විකිරණශීලීතාවයෙන් ඇත්තටම නිකුත් කරන මේවා මොනවද නිකුත් කරන විකිරණ කියලා හොයාගත්තේ කවුද? රදර්ෆර්ඩ්. එයා හොයාගත්තා අර බෙකරල් කිව්වා තමයි න්‍යෂ්ටි විසින් විකිරණ නිකුත් කරනවා කියලා. හැබැයි ඒ විකිරණ මොනවද කියලා බෙකරල් කිව්වේ නැහැ. රදර්ෆර්ඩ් විසින් කියනවා මෙන්න මේ අස්ථායි න්‍යෂ්ටි විසින් බෙකරල් කිව්වා වගේම විකිරණ නිදහස් කරලා මෙයා ස්ථායි වෙනවා. ඒ නිදහස් කරන විකිරණ වර්ග තමයි මෙන්න මේවා. මොනවද? එයා නම් කරේවා ඇල්ෆා, බීටා, ගාමා කියලා. ඔන්න ඔය විකිරණ තුන තමයි අර බෙකරල් විසින් කිව්ව කතන්දරේදී පිට වෙන්නේ. බෙකරල් කිව්වේ මොකද්ද? අස්ථායි න්‍යෂ්ටි ස්ථායි වෙන්න විකිරණ පිට කරනවා කියලා විතරයි ඌ කිව්වේ. රදර්ෆර්ඩ් ඇවිල්ලා කිව්වා මෙන්න මේ විකිරණ තුන තමයි අස්ථායි න්‍යෂ්ටි ස්ථායි වෙන්න පිට කරන්නේ. මොනවද විකිරණ තුන? ඇල්ෆා, බීටා, ගාමා. හරි? ඕක තමයි කතන්දරේ. මේ මීට කලින් මම පොඩි වැඩක් කරන්නම් කියලා ආවේ අද. මේ මං ගිසති කිව්වනේ ඔයාලට පොඩි ටෙස්ට් එකක් දෙනවා කියලා. මේ ඒකට දෙන්න බැරුණා නේ ගිසති. මේ ඒක තමයි වැඩේ. ඒක දෙන්න එපාද? නෑ අද ඒක දෙනවා. මට මේ උගන්නන්න කලින් මම ඒක විනාඩි 10ක් කරන් දෙන්නම් කියලා පොඩි එකක් ප්‍රශ්න දෙකයි බං. අර පොඩි ආන්සරයක් ඕන ටක් ගාලා ලියගන්න මේ ප්‍රශ්නේ. කොලයක් ගන්න. මේ තව පොඩ්ඩේ අමතක වෙනවා. විනාඩි 10යි. ඔව් විනාඩි 10යි. කොලයක් ඇද එක පැත්තකුත් ඇති වෙයි කොලේට. මේ එදා අර පෑන් හම්බුනේ නැති කවුරු හරි ඉන්නවා නම් මේ පෑන් දෙකක් තියෙනවා බයෝමැත්ස් ඕන එකෙක්. කවුද හම්බුනේ නැත්තේ? හම්බුනේ නැද්ද? අයකට හම්බුනේ නැත්තේ? ගෑනු ළමයි තුන් දෙනාම හම්බුණාද? හෙලෝ හම්බුනේ නැද්ද? හා එකයි තියෙන්නේ. මැත්ස් කරන කවුරුත් නැද්ද? කවන්නේ නැහැ. ඒක දෙන්න අනේ සමාව වෙන්න ඕනේ. පස්සේ ගන්න. පස්සේ ගන්න. හරි දාන්න ටක් ගාලා මේ ප්‍රශ්නේ. පොඩි ප්‍රශ්නයක් ගන්න. ඔව් ප්‍රශ්නයක් දෙනවා. ප්‍රශ්නයක් දෙනවා උත්තර විතරයි ඔයාලගෙන් ඕනේ. මම ප්‍රශ්න දෙනවා. කොහේ හරි යන්නද ඉස්කෝලේ? මේ ඔක්කොම ඉවරද? පළවෙනි පාඩම ඉවරද නෑනේ? පළවෙනි පාඩම ඉවරයිද? ඒත් මම පුදුම වෙන්නේ නෑ. ඔයාලා අවසත් ඇවිල්ලා දෙවෙනි පාඩම පටන් ගත්තා කිව්වොත් මම පුදුම වෙන්නේ. ඈ? ඒකේ උත්තර දීලා ප්‍රශ්න හොයන්න. රයිට්. දාගන්න මෙහෙම. දාගන්න මෙහෙම.
අසරණ කරන්න එපා. හරි මෙහෙම ලියාගන්න. කැතෝඩ කිරණ නල රූප සටහනක් ඇඳ කැතෝඩ කිරණ නල රූප සටහනක් ඇඳ ඒ ඔස්සේ තොම්සන් විසින් සිදු කළ ඒ ඔස්සේ එක ප්‍රශ්නය පොඩ්ඩක් තියෙන්නේ. ඒ ඔස්සේ තොම්සන් විසින් සිදු කළ පරීක්ෂණ ලියා එම එක් එක් පරීක්ෂණය මගින් එක් එක් පරීක්ෂණය ඔස්සේ දුටු එක් එක් පරීක්ෂණය ඔස්සේ දුටු නිරීක්ෂණද ලියා නිරීක්ෂණද ලියා නිරීක්ෂණද ලියා එම නිරීක්ෂණ ඇසුරෙන් එම නිරීක්ෂණ ඇසුරෙන් එම නිරීක්ෂණ ඇසුරෙන් එළඹි නිගමනද ලියා දක්වන්න. එළඹි නිගමනද ලියා දක්වන්න. එළඹි නිගමනද ලියා දක්වන්න. second one ප්‍රශ්න දෙකයි. ඔව් ප්‍රශ්න දෙකයි. දෙවෙනි එක ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ අඩංගු කරුණු ලියා දක්වන්න. ඇති පොඩ්ඩ ලියන්න ගන්න. පොත් එහෙම බැලුවොත් ඔළුවෙන් හිට වෙනවා මෙතන. මතක විතර ලියන්න. සිතුමින් අයියා ගෙදරද? සිතුමින් මේද? සිතුවානේ? මේ අඩරුල් ගහ ගහ ඕනේ නැහැ. නිකන් අඳින්න කොටුව. අඩරුල් යූස් කරන්නේ නැහැ එළවලුවලදී අපි. තවත් සීතල වැඩිද ඔයාලට? ඈ? ඔව් ගෝල්ෆ් ලොක්.
ඉවරද? මම නිකන් නීට් එකටම ඕනේ නැහැ. අදහස තිබ්බනම් ඇති ඔයාලා කියන එකේ. ඒලොන් මාකින් එකක් වගේ ඔයාලට තියෙන්න ඕනේ නැහැ.
කවුද? ඔව්. මොකද්ද? හිස් අවකාශයක් තියෙනවා කියලා කිව්වේ රදර්ෆර්ඩ්. අද කතා කරන්න දෙන්නේ ඩෝල්ටන් මුකුත්ම කිව්වේ නෑ සරලව කිව්වොත්. ඈ? ඉස්කෝලේ ඒවද? මේවා දන්නේ හිස් අවකාශයක් තියෙන ඒවාද? කවද්ද ඉස්කෝලේ පටන් ගත්තේ? මාසයක් විතර දැන් නෑ සතියයි. ඔයාලා ගිරිතලද? සෙට් එක ගිරිතලනේ. ඒත් ගුරු දෙන්න දුගන්න නෑ. මං කිව්වේ ඩෝල්ටන් නේ කිව්වේ. ප්‍රශ්න තුනේ ඩෝල්ටන් නේ. ජෝන් ඩෝල්ටන් ඉස්කෝලේ ටීචර්. අපේ අපේ ඉස්කෝලේ නෙමෙයි ඉස්කෝලේ ටීචර් කෙනෙක්. ඌ මුකුත් කිව්වේ නෑ ලකුවට. ඌ කිව්වේ මොනවද අර පරමාණු මවන්න විනාශ කරන්න බෑ ඌවනේ කිව්වේ ඩෝල්ටන්. අන්න හරි. රවුන්ඩ් එකකින් දෙවිල මෙන්න මේ මුන් තුන් දෙනානේ ගිහිල්ලා ඇහුවේ. ඩෝල්ටන් මොන වගේද කියලා. ඔව් ඒක කලින් කවුද කිව්වේ ඩෙමොක්‍රටිස් තමයි කිව්වේ අතිශය කුඩා අදෘශ්‍ය දෙයක් කියලා. තවදුරටත් බෙදාගෙන යන්න බැරි කියන අර්ථයෙන් අපි පරමාණු කියලා වචනයක් ආවේ ලෝකෙට ඉස්සෙල්ලාම. ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් තමයි ඩෝල්ටන් කරේ. ඒ පැහැදිලි කිරීම කරපු පැහැදිලි කිරීමට තමයි ඩෝල්ටන්ගේ පරමාණුවාදී කියලා කියන්නේ. ඒ පරමාණු පිළිබඳ පළවෙනි පැහැදිලි කිරීම ලෝකෙට ගෙනාවේ ඩෝල්ටන්. අද මම බලන උත්තර ටික. මේ ටික වැරදි. මේ කියන්නේ උත්තරයට දාලා වැරදි. නැත්නම් කතන්දරේ හරි. මේකත් වැරදි. ලියුටි දෙන්න බලන්න. මේක තමයි පරීක්ෂණ තියෙන්නේ. පහක් තියෙන ඔක්කොම පරීක්ෂණ. සමහර ඒවා හරි සමහර ඒවා වැරදි. පොඩි චුටි වැරදි ටිකක් තියෙනවා. මේ පරීක්ෂණ අඩුයි. තව තියෙන පරීක්ෂණ.
තව තියෙනවා. නෑ බලමු. තව තියෙනවා පරීක්ෂණ. කියලා තියෙන ටික හරි. ඉවරද? තව විනාඩි 5ක් දෙන්න උපරිම. අඩුපාඩු හදන්න බල දුන්න කට්ටිය. මොන හරි අමතක පොඩි දෙයක් තියෙනවා නම් අහන්න. උදව්වක් දෙන්න පුළුවන්. පරීක්ෂණ ටික මතක් කරන්න සෙනගෝ. මොන පරීක්ෂණ ටික? හබල් සක තියෙන එක, විදුලි ක්ෂේත්‍ර, චුම්බක ක්ෂේත්‍ර, පාරාන්ද වස්තුව, වායු අනම්මන වෙනස් කර ඉබිදීම මොනපත මැනීම. මම පරීක්ෂණ ටික කිව්වා. නිරීක්ෂණ නිගමන ලියන්න. ස්පොට් ටෙස්ට් එක බැරි වෙන එකේ අවුල තමයි මෙතන වෙන්නේ. පුළුවන් මල වෙන හති. කර. සාමාන්‍යයෙන් මම පැය 4:00මාර පන්තිය කරන්නේ. ඕ 5. ඒකෙන් පැය 5 වගේ දෙනවා. ඒකෙන් පැයක් මේ යන්නේ මේ ස්පොට් ටෙස්ට් එකට. ඒ පැය නැති වෙන එක තමයි මෙතන මේ වෙලා තියෙන්නේ. පැය විනාඩි 15ක් විතර යන්නේ ස්පොට් ටෙස්ට් එකට. සර් යූස් කරන්නේ මේ මොනවද? මොකද? කැප්ස් නේද නැද්ද? නේද? 10 එකද? නෑ ඔන්න මම කැප්සූල් හරිනේ. පවකට්ටක් ඔය නෑනේ. තියෙනවා. හිලක් දෙන්න මොකක්ද?
රයිට් බලමු. ඉස්සෙල්ලා මොනවද කතා කරේ? මට දෙන්න බලන්න අර දෙන්න. පොඩ්ඩක් මතකේ කොච්චරක් දීලා බලන්නට ඕනේ. ලිව්වද මතක් වුණාද? ලිව්වා. අනුපාතයෙන් තැබීම නෙමෙයි අනුපාතයෙන් මැනීම. හරි අවුල් නැහැ ලියුවේද? බර්සාගෙන් කරේ මොකද්ද? මොකද කරේ? අනිත් කට්ටිය කියන්නේ ආන්සර් අරක කැරකෙන්න ගත්තා. අරක වැදිලා. බර්සාගේ. ඔව් ඒ ඕන එක. ස්කන්ධයක් තියෙනවා කියලා කිව්වොත් එකයි අංශුමය කිව්වොත් එකයි චාලක සත්‍යයක් තියෙනවා කිව්වොත් එකයි ගම්මිතාවයක් තියෙනවා කිව්වොත් ඕන එක. ඉස්තන් මොකද? මේක වැරදි ඈ. මේක නිගමනය කියන්න එපා හරිද? වායුමය බාධාවක් නැති බව අපිට කියන්නේ නැහැ. මෙම ඒ අර ඕ ලෙවල් වගේ අර පුරවැසි වලට සාමාන්‍ය ලියනවනේ ගලපලා. ඒ වල එහෙම ලිව්වොත් එහෙම ඉතින් අර බලන එකාට කුණුහරුප මතක් වෙනවා ඉතින්. මේ වයසක සර්ලනේ බලන්නේ. එතකොට ඉතින් දෙන ලකුණක් නැති කරනවා අය. අපේ තියෙනවා සමහර පේපර් කැම්පස් වල මේ MCQ 25යි වර්ධන එකට එක ගන්න අඩු කරනවා. ඒක දැන් තේරෙනවද? හිතනවා MCQ 25 20ක් හරි ගියා කියලා. පහක්නේ වැරදින්නේ. ඒතර පහට තව පහක් අඩු කරනවා ලකුණු පහක්. ඒතර 20යිනේ 15 වගේ ලකුණු. උපරිම පහ අඩු කරනවා. ඊට අඩු ගන්න නැහැ. එහෙම අඩු කරොත් ඍණ ගණන් එනවා. නිකන් 25න් 12ක් විතර හරි එකාට 13ක් වැරදිනේ. 13ක් අඩු කරොත් ඍණ එකයි. එහෙම දෙන්නේ නැහැ. පහක් අඩු කරනවා. මූති දිල වායු බාධාවන පිස්සු දෙකෝ. වායු බාධාවක් නොවන බව. හරි වායු බාධාවක් තමයි වායු අයින් කරන්නේ. ඉස්කෝලේම ලියන්න එපා මව හොයාගෙන ඊයේ. හරි. මේ මෙහෙමයි. හරිද? ඒ ලෙවල් කරද්දී ඔයා අවුරුදු දෙකමාරේ ඇතුලේ කළ යුතු වැඩ තුනයි තියෙන්නේ. මොන වැඩ තුන? මේ තුන කරොත් ඔයා අනිවාර්යෙන් කැම්පස් යනවා. අනිවාර්යයෙන් යනවා. ආය යයිද නෙමෙයි අනිවාර්යෙන් යනවා. කරේ නැත්තම් ඒ පැත්තම මොකද්ද? අනිවාර්යෙන්ම යන්නේ නැහැ. හරිද? මේ වැඩ තුන අනිවාර්යෙන් ඒ ලෙවල් ඇතුලේ වෙන්න ඕනේ. පළවෙනි එක තමයි කරපු දේවල් අනිවාර්යෙන් හැම වෙලේම මොනවද තියෙන්න ඕනද? ඔළුවේ තියෙන්න ඕන. ඒ කියන්නේ මං කියන්නේ නැහැ මං කලින් සතිවල කරපු සති 4ක කරපු ඒවා කොහෙන් ඇහුවත් ශනික උත්තරයක් දෙන්න ඕන කියලා. එහෙම නෙමෙයි. කොහෙන් ඇහුවත් ඔයාට මතකේ තියෙන්න ඕනේ ඒ සමගාමී පොඩි නිකන් මතකයක් තියෙන්න ඕනේ. තේරුණා මං කියන එක? කියන්නේ ඒ 100% මතකේ තියෙන්න ඕනේ නැහැ. 80ක් 70ක් හැම වෙලේම මතකේ තියෙන්න ඕනේ. හේතුව මේ සිලබස් එක ලොකුයි. මේක බලන්න. යකෝ මේ සිලබස් එක ලොකුයි. හරිද? පටන් ගද්දිම කිව්වනේ ඒ ලෙවල් වල කෙමිස්ට්‍රි විශේෂයෙන්ම කෙමිස්ට්‍රි සිලබස් එක තමයි සබ්ජෙක්ට් තුනෙන් තියෙන ලොකුම සිලබස් එක. ඒතර ඔයාලා සාමාන්‍යයෙන් O level වල අවුරුදු දෙකකින් ඉගෙන ගත්ත සියලු සබ්ජෙක්ට් වලට වඩා කෙමිස්ට්‍රි පාඩම් 14 ලොකුයි. හරිද? එහෙම එම නිසා අනිවාර්යයෙන් කර යුතු වැඩ තුනයි. පළවෙනි එක තමයි කරපු දේවල් මතක් කර ගැනීම. ඕක තමයි වැදගත්ම දේ. හරිද? කොච්චර දිගට පන්ති ආවත් වැඩක් නැහැ. සති 6 වෙනි සතියේ පන්තියේදී කලින් සති පහෙම කරපු ඒවා අමතකයි නම් ඒ ලෙවල් කරලා කවදාවත් කැම්පස් යන්න බෑ. ඒක ස්ථිරයි. හරිද? ඒ කියන්නේ 100%ක් ෂුවර්ද? ඔව් 100%ක් ෂුවර්. ජීවිතවල කැම්පස් යන්නේ නැහැ. හරිද? පළවෙනි එක. වැඩ නැවත බැලීම. නැවත බැලීම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. දෙවෙනි එක තමයි ක්ලාස් එක ඇතුලේ ෆෝකසින් එක. ෆෝකසින් එක කොච්චර වැදගත්ද කියලා මම ඔයාලට ලබන සතියේ කියන්නම්. කියන්නේ මම එකපාරටම ඔයාලට යම්කිසි තියරියක් උගන්වලා ඒකෙන් මුකුත් ලියන්න දෙන්නේ නැතුව මම ප්‍රශ්න ටිකක් දෙනවා. උගන්වලා ප්‍රශ්න ටිකක් දෙනවා. එතකොට සමහර කට්ටිය දැන් එකම තත්ත්වයනේ.
පාඩම් කරන වෙලාවකුත් නෑ. දැන් හිතන්න මම අද කරලා ලබන සතියේ මම ප්‍රශ්න ඇහුවොත් එහෙම එක එක අඩු වැඩි වශයෙන් පාඩම් කරනවානේ. ඒතකොට එයාගේ ලකුණ වෙනස් වෙනවා එයා ගෙදරදී කරන වැඩ ප්‍රමාණයත් එක්ක. මට වෙන්නන්න ඕනේ ඒ වෙලෙම උගන්වලා ඒ වෙලෙම ප්‍රශ්න ටිකක් දෙනවා. කියන්නේ නෝට් එකක් ලියන්න කලින් ඔයා ඇහුම්කන් දුන්න එකෙන් උත්තර ලියන්න පුළුවන්. අන්න එතන වැඩිම ලකුණු ගන්න එකගේ තමයි පන්තියේ මොකක්ද තියෙන්නේද? හොඳම ෆෝකසින් එක තියෙන්නේ. ෆෝකසින් නැතුව ඒ ලෙවල් කරන්න බෑ. දෙවෙනි එක තමයි පන්ති ඇතුලේ තියෙන ෆෝකසින් එක. ෆෝකසින් එක වැඩි වෙන්න ඔයා ගෙදර ගිහිල්ලා කළ යුතු වැඩ ප්‍රමාණය මොනව වෙනවද? අඩු වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ. ඔයාගේ ෆෝකසින් ලෙවල් එක වැඩි වෙන්න වර්ක් ලෝඩ් එක එන්නේ මොනවද ඔයාගේ? අඩු වෙනවා. ඒක දෙවෙනි එක තමයි ෆෝකසින් එක පන්ති ඇතුලේ. තුන්වෙනි එක තමයි මොකද්ද? තුන්වෙනි එක. කලින් ඒවා බලන්න ඕනේ. පන්ති ඇතුලේ ෆෝකසින් තියෙන්න ඕනේ. අනිත් එක මොකද්ද? මොකද අනිත් එක? ඒ මොකක් හරි කරන එකට අදාළව හැම වෙලේම කාත් එක්ක ගැවසෙන්න ඕනද? කරන කොටස් වලට අදාළව පාස් පේපර් සමග ගැවසිය යුතුයි. ඇයි පාස් පේපර් සමග ගැවසෙන්නේ කියන්නේ ප්‍රධාන වශයෙන් ඔයාලා මොකක් හරි ඉගෙන ගත්තාම ඒකෙන් ප්‍රශ්න අහන හරිම ලෙවල් එක තියෙන්නේ මොන වගේද? පාස් පේපර්. මොඩල් පේපර් එකක් කරද්දී මොඩල් පේපර් එක සාමාන්‍යයෙන් ඔයාලගේ ලෙවල් එකට වඩා පොඩ්ඩක් අමාරුයි. ඒකේ හැටි මොඩල් පේපර් ඕනම මොඩල් පේපර් එකක් ඒ ලෙවල් පේපර් එකට වඩා අමාරුයි. එහෙම තමයි හදන්නේ. නැතුව ඉතින් ඒ ලෙවල් වලට වඩා ලේසි පේපර් එක ප්‍රැක්ටිස් කරලා ඒ ලෙවල් පේපර් ලියන්න බෑනේ. ඊට වඩා අමාරු පේපර් එක තමයි හැම වෙලේම ප්‍රැක්ටිස් කරන්නේ. ඒතර ඔයාගේ මොකක් හරි තියරි එකක් ඉගෙන ගත්තට පස්සේ ඒක කොච්චර ඔයාලට පුළුවන්ද වැදුනොද කියලා බලා ගන්න තියෙන හොඳම විදිහ තමයි මොකද්ද? ඒකෙන් අහලා තියෙන පාස් පේපර් ටික දැන් ඉස්සරහට දැම්ම ගන්න ඕනේ නැහැ. පේස්රු කියලා පොත් ටිකක් තියෙනවා අහලා තෙරි. කියන්නේ පේස්රු කියලා පාස් පේපර් පොත් ටිකක් තියෙනවා. ඒකට පාඩමින් පාඩමට පාඩම් 14ටම වෙන් කරලා ඒ 1980 ගණන් ඉඳන් 2025ට වගේ එනකම් අහලා තියෙන සියලු පාස් පේපර් තියෙනවා MCQ. එසේ ඔක්කොම තියෙනවා. හරිද? ඒක මම ඔයාලට තාම අගෝස්තු මැද වගේ වෙද්දී පේපර් ක්ලාස් පටන් ගන්නවානේ. එතකොට ඒ වෙද්දි ගත්තා නම් ඇති. ඒ වෙද්දි මේ පේපර් 3ක් තියලා එකවර ඒ තුنين වැඩිම ඇවරේජ් එක තියෙන එක කරනවා මම මේ පොත් ටික දෙනවා. හරිද? කොහොම ඉස්සරට වැඩ ටිකක් තියෙනවා. මේ ඊළඟ සතිවල ඉස්සර 27 කට නම් කරන්නේ වේ. ඒ කියන්නේ ස්පොට් ටෙස්ට් ඩේලි යනවා යාළුවට දැන් යාළුවට යන්නේ මම හිතන්නේ යාළුවා ස්පොට් ටෙස්ට් එක ඉවර කරලා තමයි පේපර් පටන් ගත්තේ. දැන් යන්නේ 37ද කොහෙද? මේ ස්පොට් ටෙස්ට් යාළුවා 30 ගණන් ලිව්වා. මේ ඒ ස්පොට් ටෙස්ට් ලියන එකෙදිත් වැඩිම ලකුණු වලට මොනවා හරි දෙනවා. ඒ කියන්නේ ඒක දෙන්නේ මේ උඹලට වෙන මේකක් නෙමෙයි. අර පොඩි මේකකට. ඒතර දවසේ ජයග්‍රාහකයා ඒකෙන් තීරණය වෙනවා. හරිද? වැදගත්ම දෙක එක කලින් ඒවා බලන එක. හැම වෙලෙම අප්ඩේට් වෙන්න සබ්ජෙක්ට් එක මතක කියන්නේ මම මොකක් හරි දෙයක් ඇහුව ගමන් ඉගෙන ගත්තද කියලා මතක නැති වගේ මතකයක් තියෙනවා නම් අමාරුයි ඈ. අනිවාර්යෙන් හැම වෙලෙම අප්ඩේට් තියෙන්න ඕන සබ්ජෙක්ට් එකට සම්බන්ධ. ඒ කියන්නේ ඒකෙන් මම කියන්නේ නෑ මේ අහන හැම දෙයකටම උත්තර දෙන්න ඕන කියලා. හැබැයි මම එහෙම මතක් කරද්දි හරි මේක වගේ කියලා පොඩි මතකයක් තියෙන්න ඕනේ. පොඩි කියන්නේ මේ දැන් මම මතක් කරද්දි වල හොඳ මතක වෙන්න ඕනේ. කියන්නේ 100 නෙමෙයි 80ක 170ක මතකයක් තියෙන්න ඕනේ හැම වෙලෙම. ඒක මේ ගිය සතිය විතරක් නෙමෙයි. ඉගෙනගත්ත සියලු දේ සම්බන්ධව ඔය වගේ හැම වෙලෙම අර යාවත් කාලෙ වෙන්න ඕනේ ඔයාලා. සා දෙවෙනි එක පන්ති ඇතුලේ ෆෝකසින් තියෙනවා නෙක්ස්ට් ලෙවල් එකටම. තුන්වෙනි තමයි ඒ සම්බන්ධ පාස් පේපර් එක පොඩ්ඩක් ඉන්න ඕනේ. හරිද? ඔය තුන පිළිවෙලට අවුරුදු දෙකක් කරොත් එහෙම ඉතින් ඒක කියන්න දෙයක් නැහැ. ඔය ඉතින් කැම්පස් යනවා. පොළොන්නරුව කියන කොහොමත් යනවා. හරිද? අය මාර මේ ප්‍රතිහාර පාන්න ඕනේ නැහැ කැම්පස් යන. මේ තුන නැත්තම් නම් පුතේ මේ තුන එකක් කරන්න නැති වුණොත් නම් ජීවිතේට කැම්පස් නම් යන්නේ නැහැ. මේක මට 100 ලක්ෂයක් ෂුවර් කරලා කිව්වේ හැකි. මෙහෙම යන්න බෑ. හරි. දැන් අර ටික උත්තර ටික කිව්වොත් එහෙම මොනවද මේ කැතොට කියන පරීක්ෂණ ටික කියනටක් ගාලා? පරීක්ෂණ නිරීක්ෂණයක් ගාලා කියමු. පරීක්ෂණය මොකද්ද? පළවෙනි එක. එක කියලා එකක් නැහැ. හබල් සගය තියෙනවා. නිරීක්ෂණය මොකද්ද? හබල් සගය කැරකෙන්න ගන්නවා. හබල් සගය කැරකෙන්න නම් අනිවාර්යෙන් ඕකේ වෙල මොනව වෙන්න ඕනද? මොකක් හරි වදින්න ඕනේ. ඒකින්ද අපි කියනවා කැතොට කියන මොනවයි කියලාද? අංශුම යයි කියලා. දෙවෙනි එක දෙවෙනි එක කියන්නේ දෙක කියලා එහෙම ගන්න නැහැ. විදුලි ශේෂ්ත්‍රයක් තියෙනවා. විදුලි ශේෂ්ත්‍රයක් තිබ්බහම අර මෙහෙම ගිය කැතෝඩ කිරණ ධන පැත්තට හැරුණා. ඒකෙන් කියනවා කැතෝඩ කිරණ මොන ආරූපිතයි කියලාද? ඍණ ආරූපිතයි කියලා. ඕක තවත් සැටිස් කරගන්න තව පරීක්ෂණයක් කරනවා මොකද්ද? චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. චුම්බක ශේෂ්ත්‍රයක් තිබ්බම මොකද වෙන්නේ? දන්නා ඍණ එක්කෙනෙක් හැරෙන පැත්තට මෙන්න මේ වචන එන්න ඕනේ. චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව ගමන් කරනවා කියන එක. ලම්බක කියන වචන නැත්තම් උතන සම්පූර්ණයෙන් ඔය කැලේ වැරදිනවා. හරිද? ලම්බකව ගමන් කරනවා කිය. ඒතර ඒකෙනුත් කියවෙන්නේ මොකද්ද? ඍණ ආරෝපිත බව. ඊට පස්සේ පාරාන්ත වස්තුවක් තියෙනවා. මොකද වෙන්නේ? දීප්තිමත් පැහැදිලි ප්‍රතිබිම්බයක් මොන පැත්තේද හැදෙන්නේ? අන්න ඒවා වැදගත්. ඒවා තියෙන උත්තරේ. ඇනෝඩේ පැත්තට කැතෝඩේ පැත්තට ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඇනෝඩේ පැත්තේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒකෙන් මොකද කියවෙන්නේ? ගමන් මාර්ගය සරල රේඛීය බව. ඊළඟ විවිධ වෙනස් කරන්න පුළුවන් සියලු දේවල් වෙනස් කර කර ඒ ලැබෙන කැතෝඩ කිරණේ මොකක්ම අයිනවද? ඊබෙදීම එම් අනුපාතයම අයිනවා. කොහොම මැන්නත් එන්නේ මොන උත්තරයක්ද? නිරීක්ෂණය මොකද්ද? එකම උත්තරය. ඊබෙදීම සඳහා එකම අගයක් ලැබීම. මොකක්ද එන නිගමනය?
මේ කැතෝඩ කිරණ විදිහට යන අංශුව තමයි සියලු පදාර්ථ වලට පොදු ඍණාරෝපිත අංශුව. ඒක යා නම් කරා මොකක් කියලාද? අර ඒක තමයි අරිස්ටෝනි කිව්ව මොකද්ද? ඉලෙක්ට්‍රෝනය කියලා කිව්වා. ඊට පස්සේ ඩෝල්ටන්ගේ පරමාණු වාදය ඩෝල්ටන් මොනවද කිව්වේ? ඩෝල්ටන් ඉස්සෙල්ලාම කිව්වා අර අරයා කිව්ව එකම වගේ එකක් මොකද්ද? තවදුරටත් බෙදා වෙන් කරන්න බැරි අතිශය කුඩා එකක් කියලා. ඊට පස්සේ කිව්වා මොකද්ද? මේ ලොකු තියෙන කාබන් පරමාණු ලක්ෂය නම් කවදත් ඔක 1,00,000ක් වෙන්නේ නැහැ. 99,999ක් වෙන්නේ නැහැ. ඒකේ මොකද්ද එයා කිව්වේ? පරමාණු මයින්නත් බෑ, විනාශ කරන්නත් බෑ, අලුතෙන් හදන්නත් බෑ. ආයෙ මොකද්ද කිව්වේ? මොකක් හරි එක මූලද්‍රව්‍යයක් ගත්තාම ඒකේ සියලු පරමාණු ස්කන්ධයෙන් සහ ප්‍රමාණයෙන් සමානයි. ඒ කියන්නේ පරමාණු සර්ව සමයි කියලා කිව්වා. ඊට පස්සේ මොකද්ද කිව්වේ? මොකක් හරි සංයෝගයක් ගත්තාම ඒක හැදලා තියෙන්නේ පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් මොන අනුපාත වලින්ද? අන්න වචන සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් සම්බන්ධ වෙලා කියලා. ඔන්න ඔය ටික තමයි මේ කවුද කිව්වේ? ඩෝල්ටන් කිව්වේ. හරිද? ඔන්න ඔය උත්තර ටික ලියවෙන්න ඕනේ. එයාගේ ආකෘතිය නම් මොකද්ද? ඩෝල්ටන්ගේ ආකෘතිය නම් මොකද්ද? ගෝල්ෆ් බෝල් ආකෘතිය. ඔක තමයි කලින් සති ටිකේ අපි නැටුවේ එක තමයි. රයිට්. අද කතන්දරට එහෙනම් එමු. ආයෙත් අහගන්න මුලින් ඉඳන් කියන්න කතන්දරේ. රයිට්. මෙන්න මේ මම අද කිව්ව වාක්‍යයක් තිබ්බේ. මොකද මම අද පටන් ගද්දිම කිව්ව වාක්‍යය? මොකක් හරි දෙයක ශක්තිය වැඩි වෙද්දි මොන වෙනවද කියලාද කිව්වේ? ඒක ඔයාලා ඒ ලෙවල් කවද්ද ඉවර වෙන්නේ? එතකන් ওই වාක්‍ය වැදගත් වෙනවා. මොකක් හරි දෙයක ශක්තිය වැඩි වෙද්දි එයාගේ ස්ථායීතාවය මොනව වෙන්න බලනවද? අඩු වෙන්න බලනවා. ඒක මම මතක තියාගන්න ගත්ත උදාහරණය මොකද්ද? සරල මෙච්චරයි. ඔයාගේ පොත් මේසේ පොත් ගොඩ එන්න එන්න උස වැඩි වෙද්දි පොත් ගොඩේ උස වැඩි වෙද්දි ෆිසික්ස් කැලම එක mgh ට අනුව මොන වෙනවද ඔයාගේ ඒ පොත් ගොඩේ මොකක් වැඩි වෙනවද? විභව ශක්තිය වැඩි වෙනවා. එහෙනම් පොත් එකක් තියෙනවා, දෙකක් තියෙනවා, තුනක් තියෙනවා. ඔහොම උඩට යන්න මෙයාගේ මොකක් වැඩි වෙනවද? විභව ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ ශක්තිය වැඩි වෙනවා. උඩට යන්න මෙයා බලන්නේ පෙරලෙන්නද නැත්නම් එහෙම ඉන්නද? පෙරලෙන්න. ඒ කියන්නේ මොකක් හරි දෙයක ශක්තිය වැඩි වෙද්දී එයාගේ ස්ථායීතාවය මොන වෙනවද? අඩු වෙනවා. ඒ කියන්නේ එහෙම ඉන්න කැමති දැන් ස්ථායී කියන්නේ එහෙම ඉන්න කැමති කියන එක අකමැති කියන එක. දැන් මම මේ පුටුවේ ඉඳගත්තාම මම ඉඳන් ඉන්න පට්ට ස්ථායී. කියන්නේ මම මොනව වෙන්න කැමති නැද්ද? මං හිට ගන්න කැමති නෑ. ඒ කියන්නේ ස්ථායී කියන්නේ මොකද්ද? එයාගේ අර ස්වරූපේ මොනව කරගන්න කැමති නෑ කියන එකද? වෙනස් කරගන්න කැමති නෑ. ස්ථායීතාවය අඩු වෙනවා කියන්නේ මොකක්ද එහෙනම්? වෙනස් කරගන්නවා කියන එක. ඒ කියන්නේ පොත්ගොඩ උඩට යන්න ස්ථායීතාවය අඩු වෙනවා කියන එකේ තේරුම මොකද්ද? මූ වැටෙන්න මොනව වෙනවද? වැටෙන්න බලනවා කියන එක. ඒතර ඕනම දෙයක සරලව මෙච්චරයි. ඕනම දෙයක ශක්තිය වැඩි වෙන්න මොකක් වෙනවද? ඒ දේ ස්ථායීතාවය අඩු වෙනවා. සරලම උදාහරණ තමයි පොත්ගොඩ. පොත්ගොඩ උඩට ගහන්න ශක්තිය වැඩි වෙනවා. හැබැයි පෙරලෙන්න තියෙන හැකියාව වෙන්න වැඩි වෙනවා. ඔක තමයි සරලම කතාව. හරි. ඕකත් එක්ක අපි ආව මාතෘකාවට විකිරණශීලීතාවය කියලා. විකිරණශීලීතාවය කියන එක මොකක්ද කියලාද මං කිව්වේ? අපි මුලින්ම අයන් විකිරණශීලීතාවය. විකිරණශීලීතාවය නෑ ලියන්න බෑ කියන්නේ. විකිරණශීලීතාවය කියන්නේ සරලව මෙන්න මෙච්චරයි. මොකද්ද? සමහර න්‍යෂ්ටි තියෙනවා මොන න්‍යෂ්ටිද? න්‍යෂ්ටි කියන වචනේ තමයි අපිට ඒ වලදී ආවේ නෑ. ඔයාලන්ට අහලා තියෙනවද වලදී? සමහර න්‍යෂ්ටි තියෙනවා මොන න්‍යෂ්ටිද? අස්ථායී න්‍යෂ්ටි. විකිරණශීලීතාවය යනු මොන වගේ දේවල් සාමාන්‍යයෙන් ඒ වල අහන්නේ නෑ. හරිද? මම මේ නිකන් ඔයාලට වැඩි දුර අධ්‍යයන සඳහා කියන්නේ. මේ ස්වභාවයේ තියෙන අස්ථායී න්‍යෂ්ටි මොන වෙන්න බලනවද? අස්ථායීව මොන වෙන්නද බලන්නේ? ස්ථායී වෙන්න බලන්නේ. අස්ථායී න්‍යෂ්ටි ස්ථායී වීම සඳහා මොනව පිට කරනවද? විකිරණ පිට කරනවා. ඔන්න සංසිද්ධිය නම් කරනවා මොකක් කියලාද? විකිරණශීලීතාවය කියලා. කවුද මේක ගෙනාවේ? හෙන්රි බෙකර්. ඔච්චරයි විකිරණශීලීතාවය අනු මොකක්ද කියලා හෙව්වොත් මෙච්චර කතන්දරේ. අහන්නේ නැහැ. අනු මොකක්ද කියලා නම් ආවක් නැහැ කවදාවත් ඒ ලෙවල් වලට. ඔයාලා දැනන් ඉන්න. විකිරණශීලීතාවය කියන්නේ මොකද්ද? සමහර අස්ථායී න්‍යෂ්ටි තියෙනවලු. ඒ න්‍යෂ්ටි ස්ථායී වෙන්න මොනවා කරනවද? එක එක විකිරණ වර්ගයක් පිට කරනවලු. ඒ සංසිද්ධිය නම් කරා කවුරු විසින්ද? බෙකරල් විසින්. මොකක් කියලාද? විකිරණශීලීතාවය කියලා. ඔතනින් බෙකරල්ගේ කතන්දරය සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒ කියන්නේ විකිරණශීලීතාවය කියලා සංසිද්ධියක් බෙකරල් විසින් ගෙනාවා. මේ දැන් මෙහෙමනේ බෙකරල් එන්න කලින් මේ වැඩේ වුනේ නැද්ද? න්‍යෂ්ටි මගෙන් විකිරණ පිට කරේ නැද්ද? පිට කරා. ඉතින් ඕක දැක්කේ කවුද? බෙකරල් තමයි ඕක පොඩ්ඩක් පැහැදිලි කරේ. බෙකරල් කිව්වා අස්ථායී න්‍යෂ්ටි තම ස්ථායීතාවයේ උදෙසා න්‍යෂ්ටි වලින් මොනව පිට කරනවද? විකිරණ පිට කරනවා. මේ සංසිද්ධිය මං විසින් නම් කරනවා මොකක් කියලාද? විකිරණශීලීතාවය කියලා. ඒතර විකිරණශීලීතාවය කියලා මේ නැත්නම් අර්ථකථනයක් දුන්නේ කවුද ලෝකෙට? හෙන්රි බෙකරල්. ඔතනින් පස්සේ බෙකරල්ගේ කතන්දරේ සම්පූර්ණයෙන් අපි ඉවර කරලා දානවා. බෙකරල් කිව්වද
බෙකරල් කිව්වේ මේකනේ. අස්ථායනයෂ්ටි තම ස්ථායිතාවය උදෙසා විකිරණ පිට කරනවා කියලා විතරයි කිව්වේ. මේ පිට කරන විකිරණ වර්ග මොකුත් කිව්වද? නෑ. බෙකරල් කිව්වේ අස්ථායනයෂ්ටි ස්ථායි වෙන්න විකිරණ වර්ග ටිකක් පිට කරනවා. ඔතනින් ඔය කතන්දරය කියලා බෙකරල් මොන වෙලා ගියාද? මැරිලා ගියා. එතනින් පස්සේ කතන්දරයට එනවා අපේ මේ වෙද්දි කතන්දරේ හිටපු එක්කෙනෙක් කවුද? රදර්ෆර්ඩ් විසින් බෙකරල් අයියා කිව්ව කතාව සම්පූර්ණයෙන් ඇත්ත. හැබැයි බෙකරල් අයියා මොනවා කිව්වේ නැද්ද? එයා විකිරණ පිට කරනවා කියලා කිව්වා. හැබැයි ඒ පිට කරන විකිරණ මොනවද කියලා කිව්වේ නෑ. මම විසින් මෙන්න මේ විකිරණ ටික හොයාගත්තා. ඒ විකිරණ වර්ග ටික තමයි මොනවද? ඇල්ෆා, බීටා, ගැමා. එතකොට විකිරණශීලීතාවය කියලා සංසිද්ධියක් ලෝකෙට ගෙනාවේ කවුද? හෙන්රි බෙකරල්. හැබැයි මොනවද මේ විකිරණ කියලා ලෝකෙට ගෙනාවේ කවුද? රදර්ෆර්ඩ්. එයා මොකද්ද කිව්වේ? අර අයියා කිව්වා වගේ විකිරණ පිට කරනවා තමයි. ওই විකිරණ වර්ග තුනයි පිට කරන්නේ. ඒ තුන මොනවද? ඇල්ෆා, බීටා, ගැමා. ඔන්න ඔය සම්බන්ධ තමයි රදර්ෆර්ඩ් කතා අපි මේ ලස්සන වැඩකට එන්න යන්නේ. ඉස්සෙල්ලාම පොඩි පදනම හදන්නේ. මේ ලස්සන පරීක්ෂණයට පෙන්නන්න ඔයාලා ඉස්කෝලේ කරලා ඉවරයි. ඉතින් රන්පත්‍ර පරීක්ෂාව කියලා කරාද? ස්වර්ණ පත්‍ර පරීක්ෂාව මාක් කරගන්න. මේක කරන්නේ නැතුවද මම අර ගොඩක් හිස් කියලා එහෙම කිව්වා කිව්වේ? ඔයාලා කරා රොයල් එක කොහේ හරි දැන්නද? මුලද? රිමෝට් එන ටිකක් කල්ලේ. හරි. ගිරිතලේ තමයි අර කියන්නේ නේ. රයිට්. ඔතනින් පස්සේ රදර්ෆර්ඩ් මෙන්න මේ වගේ ස්කන්ධ සහ වේගය ඇසුරෙන් පොඩ්ඩක් පෙළ ගැස්වීමක් හදනවා. මෙන්න මේ තුනේ වේගය මේ ලස්සන ටිකක් තියෙනවා. අයනීකරණය හරි. වේගය, අයනීකරණය, ඊට පස්සේ විනිවිද යාමේ හැකියාව. විනිවිද යාමේ හැකියාව. ඔන්න ඔය තුන සම්බන්ධව මෙන්න මේලා කොහොමද විචලනය වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. හරිද? හරි. බලමු කොහොමද වෙන්නේ කියලා ඩේ. දැන් මෙහෙමයි ඇල්ෆා බීටා ගාමා පොඩ්ඩක් නම් කරොත් එහෙම ඔයාලා ඕ ලෙවල් වල නම් හම්බෙලා තියෙ අපිට ඉස්සරහට හම්බ වෙනවා. අර මෙහෙම දාන එක දැකලා තියෙනවනේ. පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය දාන එක පරමාණුක එහා පැත්තේ. ඒවා අමතක වෙන ප්‍රශ්නයක් නෑ. අපි ඉස්සරහට දැන් ඊළඟ සතියේ ඔක් කරනවා. ඔන්න ඔය විදිහට පොඩ්ඩක් ඇල්ෆා බීටා කියන ඒවා නම් කරනවා මෙන්න මේ විදිහට. මට කියන්න මෙතනින් මේ ස්කන්ධනේ. මේ ස්කන්ධ උඩින් දාන ස්කන්ධයනේ. යටින් දාන්නේ දැන් ආරෝපණය කියලා. ආරෝපණය කියලා. මට කියන්න මෙතනින් වැඩිම ස්කන්ධයක් තියෙන කාටද? වැඩිම ස්කන්ධයක් තියෙන කාටද? අර ඇල්ෆා. අර ඇල්ෆා බීටා ගාමා වැඩිම ස්කන්ධයක් තියෙන කාටද? ඇල්ෆාට 4යි 0යි 0යි. වැඩිම ආරෝපණයක් තියෙන්නේ කාටද? වැඩිම ආරෝපණයක් තියෙන්නේ. මේ යට දාලා තියෙන ආරෝපණය හිතන්න. කාටද තියෙන්නේ? ඒත් ඇල්ෆාට. හරි? රයිට්. එහෙනම් මට කියන්න ස්කන්ධය අනුව හිතලා කියන්න වැඩිම වේගයක් ඇත්තේ මෙතන මෙහෙම එකක් තියෙනවා. බීටා වල ස්කන්ධය අපි ආසන්න වශයෙන් තමයි බිඳුවයි කියලා කියන්නේ. ඇත්තටම බිඳුවයි නෙමෙයි. හැබැයි ඒක නිකන් නොසලකා හරින්න පුළුවන් මෙන්න මේ ඉතා කුඩා ගයක්. දැන් මේවා එක්කන උඹලා මේ ගාන කියනවද? නෑනේ මේක ආසන්න වශයෙන් කීය කියලාද කියන්නේ? බිඳුවයි කියලා කියන්නේ දැනෙන්නවත් නෑ නේද? ඒතකොට ඒව එකක් තමයි බීටා වල කතන්දර. බීටා වල කතන්දරේ කතන් කරද්දී බීටාගේ ස්කන්ධය සමාන බිඳුවයි නෙමෙයි. මොනවා බිඳුවයිද? ආසන්නයි බිඳුවට. ඒ කියන්නේ ඊටාම කුඩායි. බිඳුව කියලා කියන්න බෑ. හැබැයි ගැමාගේ ස්කන්ධය කෙලින් මොකයිද? සමාන කෙලින්ම බිඳුවයි. එහෙනම් මට කියන්න මෙතන වැඩි ස්කන්ධයක් තියෙන ඇල්ෆා බීටා ගැමා වලින් කාටද? ඇල්ෆා වලට. අඩු ස්කන්ධයක් තියෙන බීටාද ගැමාටද? ගැමා වලට. බීටා ස්කන්ධේ බිඳුවයිද? නෑ. ආසන්න බිඳුවයි. හැබැයි බිඳුවයි නෙමෙයි. ගැමා හරියටම බිඳුව. දැන් මේ වගේ මේ බීටා මේ ගැමා. කවුද මේකෙන් විශාල? මේ බීටා ස්කන්ධය මේ ගැමා ස්කන්ධය. කවුද විශාල? බීටා ස්කන්ධය විශාල. මේක පොඩි හරි අගයක් තියෙනනේ මුටා ගයක් නෑ. මූ 0. මූ දැනෙන්නවත් නෑ. හරි? හරි. එහෙනම් මට කියන්න ස්කන්ධ අණුව පොඩ්ඩක් පෙළගස්සමු මෙයාලා. ස්කන්ධ අඩුම ස්කන්ධයක් තියෙන කාටද? ගැමාට. ඊට වඩා වැඩි බීටට. ඊට වඩා වැඩි ඇල්ෆාට. හරි. එහෙනම් මෙන්න මේ ස්කන්ධ ඇසුරෙන් ඔයා හිතලා කියන්න වැඩිම වේගයක් ඇත්තේ කාටද? නිකන් ඔයාලගේ නිකන් අනුරූප කරගන්නකො නිකන් තඩියෙකුයි කෙට්ටුවෙකුයි වගේ එකක්. කාටද වැඩිම වේගයක් ඇත්තේ? ගැමාට. අඩුම වේගයක් ඇත්තේ කාටද? ඇල්ෆාට. ඇයි ස්කන්ධ වැඩි විද්‍යාවේ වේගය අඩු වෙනවා. එහෙනම් වේග වලින් ඇල්ෆා බීටා කියලා මම මෙහෙම නම් කරොත් එහෙම මේ දුන්නා මෙහෙම. මෙයාගේ වේගය අපිට ගන්න පුළුවන් කීයද කියලාද? වැඩිම. අඩුම කාටද? සෝරි. අඩුම. වැඩිම කාගේද? ගැමා වලනේ වැඩිම.
විනිවිද යාමේ හැකියාව. අයනීකරණයට පැත්තකින් තියමු විනිවිද යන කියන හරහා යන්න පුළුවන්. මට කියන්න තඩියෙක්ට නිකන් හරහා යන්න පුළුවන් නිකන් මෙලෝ දෙයක් කිසිම දෙයක් නැති එකෙක්ට හරහා යන්න පුළුවන්. හිතලා කියන්නේ ඒ වගේ තඩියට හරහා යන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙතන මම කියන්නේ විනිවිද යාමේ හැකියාවත් වැඩිම ඇත්තේ කාගේද? ගෑම අඩුම ඇත්තේ කාගේද? ඇල්ෆා. මම මේ ඔයාලගේම තමයි මේක හදන්නේ නෑ වගුව. මට හරිනම් මම දෙන්න ඕන එකක්. ඔයාලටම මේව දාලා ඔයාලම ගන්නවා මේක. අයනීකරණය. අයනීකරණය මතකද හම්බුණා ධනිකෙන් හදද්දි. අයනීකරණය මොකක්ද උනේ? අයනීකරණය වෙන්නේ මෙච්චරයි කියලා හිතන්නකෝ. අයනීකරණයේදී වෙන්නේ මම නිකන් ඔයාලට උදාහරණයක් ගන්නෙ. මොකක් හරි එකෙක්ගේ දැන් හිතන්න මෙතන ඉන්නවා කෙට්ටුම සම්මාන ඉන්නවා. සම්මාන ඊට හැවෙද කවුද? නම මොකක්ද? මට මතකයි. සිනන්දි. සෙනන්නේ මෙතන ඉන්නවා. සෙනන්නේ මෙතන ඉලෙක්ට්‍රෝනයක් ඔළුවේ තියාගෙන ඉන්නවා. හරි කොහේ හරි තියාගෙන ඉන්නවා. හරිද? මෙතන මහතම එක්කන කවුද? මමනේ මේනේ. බිම්සර කියලා ගමුකෝ. මහතම එක්කන. බිම්සර හයියෙන් ඇවිල්ලා එතන බිම්සරයි මමයි ඈ. බිම්සර දැන් අයනීකරණය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා හිතන්නකෝ. මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. බිම්සර ඇවිල්ලා හයියෙන් මෙයාගේ වදිද්දී මේ ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. අන්න මොනවා වුණාද? අයනීකරණය වුණා. කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවුණා. අයනීකරණය වුණා. මට කියන්න ඉලෙක්ට්‍රෝනයක් මේ සෙනන්යාගෙන් වැඩියෙන්ම ගැලවීමේ සම්භාවිතාවක් තියෙන්නේ බිම්සර ඇවිල්ලා හැප්පුණොත්ද මං ඇවිල්ලා හැප්පුණොත්ද? කවුරු හැප්පුණොත්ද? ඈ කවුරු ඇවිල්ලා හැප්පුණොත්ද? මම ඇවිල්ලා හැප්පුණොත්. ඇයි මම හතින්දද? ඔව් මම පොඩ්ඩක් ශරීර ස්කන්ධ විශාල හින්දා මම ඇවිල්ලා දේහධාරී හින්දා මම ඇවිල්ලා හැප්පුණොත් අරයට සාපේක්ෂව පහසුවෙන් මොනවා වෙලා යනවද? ඉලෙක්ට්‍රෝනය ගලවලා යන්න පුළුවන්. එහෙනම් මට කියන්න ඒ වැඩේ ලේසියෙන්ම කරනවා ඇත්තේ. ඉලෙක්ට්‍රෝන ලේසියෙන්ම ගලවනවා ඇත්තේ. හරිය රිදෙන්න වදනවා ඇත්තේ. ස්කන්ධේ වැඩිම එකද අඩුම එකද? වැඩිම එක. එහෙනම් වැඩිම අයනීකරණයක් තියෙන කාට වෙන්නේ නැද්ද? ඇල්ෆා. අඩුම එකක් තියෙන එහෙනම් කාට වෙන්නේ නැද්ද? ගේමා. මූ මොකෙද්ද? මූ මධ්‍යස්ථයි ඔක්කොගෙම. මධ්‍යස්ථයි. වැඩිමත් නොවේ අඩුමත් නොවේ. ඕක මතක තියාගන්න. වැඩියෙන්ම A level වල පළවෙනි පාඩමෙන් ප්‍රශ්න අහලා තියෙනවා නම් 100ක් 50ක් විතර අහලා තියෙන මෙන්න මේ කතන්දරට අදාළ වෙයි. ඒ අර මුලින්ම ඉගෙන ගත්ත ඒවායින් නිකන් 100ට එකක් වගේ අහලා තියෙනවා. දෙකක් වගේ උපරිම. මෙතන තමයි 150කට අහලා තියෙන්නේ. එතනින් පස්සේ හම්බ වෙන තියරියක් වර්ණාවලි කියලා. එතනින් තමයි ඊටු ටික අහලා තියෙන්නේ වැඩියෙන්ම. හරි. එතකොට මේක ඇල්ල සෑහෙන වැදගත් ඈ. හරි. මෙච්චර කතන්දරේ මම ආයෙ මතක් කරන්නම් කරපු ටික. විකිරණශීලීතාවය කියලා සංසිද්ධියක් ඉස්සෙල්ලා ලෝකෙට ගෙනාවේ කවුද? හෙන්රි බේකර්. මොකද්ද විකිරණශීලීතාවය කියන්නේ? අස්ථායී න්‍යෂ්ටි තම ස්ථායීතාවයේ උදෙසා මොනවා පිට කරනවද? විකිරණ පිට කරන සංසිද්ධියට. විකිරණ මොනවද කියලා කිව්වද? නෑ. විකිරණ මොනවද කියලා කිව්වේ කවුද? රදර්ෆර්ඩ්. මොනවද විකිරණ? ඇල්ෆා, බීටා, ගෑමා. ඕකේ වැඩිම ස්කන්ධයක් තියෙන කාටද? ඇල්ෆා වලට. අඩුම ස්කන්ධයක් තියෙන කාටද? ගෑමා සහ බීටායි අඩුම ස්කන්ධ තියෙන කාටද? ගැමා වලට. බීටා ස්කන්ධය බිඳුවද බිඳුවර සමානයිද? නැත්නම් ආසන්නයිද? බිඳුවර ආසන්න. හරි. එහෙනම් ඒකේ අපි ගුණ තුනක් බැලුවා. වේග සහ අයනීකරණය සහ විනිවිද යාමේ හැකියාව. වේගයේ වැඩිමුනේ කාගේද? හිතලා කියන්න. වේගයෙන් වැඩිමුනේ කාගේද? අඩුම ස්කන්ධයක් තිබ්බේ කෙනා. අඩුම ස්කන්ධයක් තිබ්බේ මේ මුකුත් බලන්න නැතුව පුළුවන් නම් මෙන්න මේක දිහා විතරක් බලලා ඔකට උත්තර දෙන්න. ස්කන්ධය අනුව මම පෙළ ගස්සනවා. ගැමා, බීටා, ඇල්ෆා. හරි. මේක දිහා විතරක් නිකන් ඇහැ දාලා පුළුවන් උත්තර දෙන්න. විනිවිද යාමේ හැකියාව වැඩිම ඇත්තේ කාගේද? විනිවිද යාමේ හැකියාව. ඇල්ෆාද ගැමාද? ගැමාගේ. ඇයි? සැහැල්ලුම එකා කියලා හිතන්න. අයනීකරණය හප්පලා රිද්දන්න පුළුවන් කාටද වැඩියෙන්ම? ඇල්ෆාට. වේගය වැඩිම කාගේද? ගැමා. ඔච්චරයි. ඕකෙන් අහලා දෙනවා බර ඒල ප්‍රශ්න ගානක්. හරි. රයිට්. ඕක තමයි තන්දරේ. ඔතනින් ඉවරයි කාලේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ රන්පත්‍ර පරීක්ෂාව කියලා ලොකු පරීක්ෂණයක් ගැන. මේ ටික ටක් ගාලා නෝට් එකට දාගමු. දාගන්න මාතෘකාව විකිරණශීලීතාවය. විකිරණශීලීතාවය. හරි ටක් ගාලා මේ මට සති තව උපරිම සති දෙකක් දෙන්න. සතියක් දෙන්න. අනිවාර්ය ඉරිදර ක්ලාස් එක ගන්නවා පැය 5කට. ඔව් 12:00 නෑ පැය 4:00 වගේ. 12:00 5:00 වගේ. ඒතකොට පැය 5යි. නෑ 5ටනේ බස් එක තියෙන්නේ. බස් තියෙන සමහරනේ 12:00 5. හරි බලමු ඒගොල්ලෝ. ඒක ඩිපෙන්ඩ් කරන තියරියත් එක ඩිපෙන්ඩ්. සමහර වෙලාවට කලින් වෙන්නත් පුළුවන් නැත්නම් පොඩ පරක් වෙන්නත් පුළුවන්. හරි දාගන්න මාතෘකාව විකිරණශීලීතාවය. මාතෘකාව විකිරණශීලීතාවය. දාගන්න මෙහෙම. අස්ථායී න්‍යෂ්ටි අස්ථායී න්‍යෂ්ටි අස්ථායී න්‍යෂ්ටි තම ස්ථායීතාවයේ උදෙසා
අස්ථායි න්‍යෂ්ටි තම ස්ථායිතාවය උදෙසා අස්ථායි න්‍යෂ්ටි තම ස්ථායිතාවය උදෙසා විකිරණ පිටකිරීමේ සංසිද්ධිය විකිරණ පිටකිරීමේ සංසිද්ධිය විකිරණ පිටකිරීමේ සංසිද්ධිය විකිරණශීලීතාවය වේ. අස්ථායි න්‍යෂ්ටි තම ස්ථායිතාවය උදෙසා විකිරණ පිටකිරීමේ සංසිද්ධිය විකිරණශීලීතාවය වේ. පොයින්ට් ෆෝම් ලියන්නේ නෝට් එක ලියද්දී ඒක ඉවරයි එතනින්. ඊළඟ පොයින්ට් එක. හෙන්රි බෙකරල් විසින් මෙය සොයාගන්නා ලදී. හෙන්රි බෙකරල් විසින් මෙය සොයාගන්නා ලදී. හෙන්රි බෙකරල් විසින් මෙය සොයාගන්නා ලදී. ඊළඟ පොයින්ට් එක වෙනත් පෑනකින් දැන් ලියපු පෑන නැතුව වෙන පෑනකින්. මේ සමගම රදර්ෆෝඩ් විසින් මේ සමගම රදර්ෆෝඩ් විසින් මේ සමගම රදර්ෆෝඩ් විසින් විකිරණශීලී ද්‍රව්‍ය වලින් විකිරණශීලී ද්‍රව්‍ය වලින් විකිරණශීලී ද්‍රව්‍ය වලින් තුන් ආකාරයක විකිරණ තුන් ආකාරයක විකිරණ පිට කරන බව පෙන්වා දුනි. පිට කරන බව පෙන්වා දුනි. තුන් ආකාරයක විකිරණ පිට කරන බව පෙන්වා දුනි. ඒවා කියලා කමාවක් දාලා යටට දාගන්න 1 2 3 කියලා දාලා ඇල්ෆා බීටා ගැමා කියලා. ඒවා කියලා කමාවක් දාලා යටට දාගන්න ඇල්ෆා බීටා ගැමා කියලා. මේක ටක් ගාලා වගුව දාගන්න. ශනික දාගන්න. පැන්සල් නිකන් කටුවට දාගන්න ගෙදර කියලා දාගන්න. ස්කන්ධ ක්‍රමාංකය, ආරෝපණය, වේගය, විනිවිද යාමේ හැකියාව, අයනීකරණයේ හැකියාව. අයනීකාරක හැකියාව. මේ ටික ඕනනම් දාගෙන මේ අනිත් ටික බොඩ් බල්ල නැතුව දාගෙන බලන්න මේ ටික. ආරෝපණය කරන 2යි කියලා මේ ධන කියනවා දාන්න. ධන 2යි කියලා පේන්නේ. සමහරවිට දාන්නේ නැහැ මෙතන නෝට දාන්න ධන 2යි කියලා.
මට මේ ටික දිහා බලලා මට කියන්න මේ ලෝකේ තියෙන ආරෝපිත අංශු වර්ග 3යිනේ තියෙන්නේ. සෝරි. කිව්වනේ ඉතින් මොඩල්. මේ ලෝකේ තියෙන අංශු වර්ග 3යිනේ. මොකද්ද අංශු වර්ග 3? මතක් කරන්න පළවෙනි දවසේ. අංශු වර්ග 3 මොනවද? ධනාරෝපිත අංශු, ඍණාරෝපිත අංශු, අනිත් එක මොකද්ද? මුකුත්ම නැති එක. මොකද්ද? උදාසීන අංශු. මට කියන්නේ ඇල්ෆා කියන්නේ ධනාරෝපිත අංශුවක්ද ඍණාරෝපිත අංශුවක්ද උදාසීන අංශුවක්ද? ධනාරෝපිත අංශුවක්. බීටා කියන්නේ කොළ ටික ඔක තියලා මේක බලන්න. බීටා කියන්නේ මොන ආරෝපිත අංශුවක්ද? ඍණාරෝපිත අංශුවක්. මං පොඩි තියරියක් උගන්නන්න නැතුව ඔයාලගෙන් උත්තර ගන්න යන්නේ. ගැමා කියන්නේ මුකුත්ම නැති අංශුවක්. මට කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් කරහා යවුවොත් ඇල්ෆා අංශුව මොන පැත්තට හැරෙයිද? ධන පැත්තට හැරෙයිද ඍණ පැත්තට හැරෙයිද? ඍණ පැත්තට හැරෙනවා. එයි මෙයා ධනාරෝපිත හින්දා. බීටා අංශුවක් යවුවොත් මොන පැත්තට හැරෙයිද? ධන පැත්තට හැරෙනවා. ඇයි ඒ? මෙයා ඍණාරෝපිත අංශුවක්. ගැමා යවුවොත් මොන පැත්තට හැරෙයිද? කිසිම පැත්තකට හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය මෙහෙම තියෙද්දි ධනයි ඍණයි කිසිම ගණන් නැතුව මෙහෙම යනවා. මොන පැත්තට හැරෙන්නේ නැහැ. ඇයි ඒ? එයා අනාරෝපිත නැත්තම් උදාසීන අංශුවක් නිසා. හරිද? හරිනේ. රයිට්. තව පොඩි දෙයක් මෙන්න මෙතන ඇල්ෆා ගැන මට කියන්න තියෙනවා හීලියම් නියස්ටිත් එක්ක මේවා කරලා. ඒක පොඩ්ඩක් තියලා මම අද දවසේ වැදගත්ම ප්‍රැක්ටිකල් එකට එනවා. හරිද? ඔන්න ඔය ටික කොහොම කිව්වට පස්සේ කරාට පස්සේ ඔතනින් මෙන්න මේ ඇල්ෆා අංශුව අරගෙන හරිද? ඇල්ෆා අංශුව අරගෙන රදර්ෆෝඩ් විසින් ලක්ෂණ පරීක්ෂණයක් කරා. මම මේක ටග් ගාලා කරන්න හේතුව අනිවාර්යෙන් මේ සතියේ ඉස්කෝලේ ඔක කරනවා ශනිකව කොහොම හරි. හරිද? ඒකින්ද මම කලින් කරලා යන එක ඔයාලට හොඳයි. හරි ලස්සන පරීක්ෂණයක් කරා මොකක් කරන්ද? ඇල්ෆා අංශුව අරගෙන. රයිට්. ලස්සන තීරයක් කතා කරන්න යන්නේ. ෆෝකසින් ලෙවල් මම දැන් විනාඩි 5කට කලින් කිව්වානේ. කැම්පස් යන්න ඕන නම් තියෙන්න ඕන දේවල් දෙකයි තුනයි. පළවෙනි මොකද්ද? අතන ඒ තුනම මතක කියලා බලහන් බලන්න. පළවෙනි මොකද්ද? පරණ දේවල් අනිවාර්යෙන්ම බලන්න ඕනේ ගොඩ ගහ ගන්න නම් බෑ ඉතින්. දෙවෙනි එක මොකද්ද? ෆෝකස් ඉන්නේ. ක්ලාස් එක ඇතුලේ කොච්චර ෆෝකසින් ලෙවල් එකක් තියාගන්නවද කියන එකෙන් සෑහෙන දෙයක් තීරණය වෙනවා. තුන්වෙනි මොකද්ද? කරන දේවල් වල දාලා පාස් පේපර් එක දවස ගත කිරීම. රයිට්. රදර්ෆර්ඩ් විසින් මෙන්න මේ ඇල්ෆා අංශුව අරගෙන ඉස්සෙල්ලාම ගන්නවා ඇල්ෆා අංශුව නිකුත් කරන ප්‍රභවය. හරිද? කියන්නේ ඕකෙන් ඇල්ෆා අංශුව එනවා එළියට. නිකන් අර මේ හිතන්න මෙව එකක් කියලා. අර මේ සබන් බෝල පිපින තුවක්කු තියෙන්නේ. මෙහෙම මෙහෙම අන්න ඒ වගේ හිතන්නකො. මේක තුවක්කුවක් නෙමෙයි. මොකක් හරි ඇල්ෆා අංශුව නිකුත් කරන ප්‍රභවයක්. ප්‍රභවය කියද්දි බයන්න මේක නෙමෙයිද? මේකද? මේකද? හරි ඒක වැඩන්නේ නැහැ අපිට. ඇල්ෆා අංශුව බර ගානක් මේක හරහා එවනවා. හරිද? ලක්ෂ කෝටි ගානක් එවනවා. එනවා ඉතින් අපි ගණන් කරන්නේ නැහැ ඒක. ඕක එවලා හරි ඕක වද්දනවා මේ රත්තරන් තහඩුවක. මොකද රත්තරන් තහඩුවක. දැන් මේ දැන් කාබන් පටියක් ගත්තාම මැග්නීසියම් පටියක් ගත්තාම මැග්නීසියම් පටිය හැදිලා තියෙන්නේ මොන වගේන්ද? මැග්නීසියම් මොන වගේන්ද? පරමාණු. ඔය පරමාණු එකට එහෙනම් දැන් මැග්නීසියම් පටිය මේක නම් මේ පටිය හැදිලා තියෙන්නේ මෙහෙම මැග්නීසියම් පරමාණු කෝටි ලක්ෂ ගාණක් එකතු වෙලා තමයි ඔක හැදිලා තියෙන්නේ. එහෙනම් රත්තරන් පටියක් ගත්තාම ඔක හැදිලා තියෙන්නේ මොන වගේන්ද? රත්තරන් පරමාණු ලක්ෂ කෝටි ගාණක් එකට සම්බන්ධ වෙලා. හරි සෝඩියම් ගත්තත් ඕන දෙයක් ගත්තොත් ඔහොම තමයි සම්බන්ධ වෙලා හැදෙන්නේ. හරි. ඊට පස්සේ මේක ආවරණය කරා තහඩුවකින්. හරි ඔක මම පෙන්නන්නම්. තහඩුවකින් ආවරණය කරලා මෙන්න මේ තහඩුවේ ඇතුල් පැත්තේ සිංක් සල්ෆයිඩ් කියන එක ආලේපිත කරා. සිංක් සල්ෆයිඩ් කියන එකනා ආලේප කරා මෙන්න මේ තහඩුව ඇතුල් පැත්තේ නිකන් මෙන්න මේ වගේ වැඩක්. හරිද? මෙහෙන් මේකෙන් ඇල්ෆා අංශය වෙනවා. ඇල්ෆා අංශය වෙනවා. මෙතන තියලා තියෙන මොකද්ද? රත්තරන් තහඩුව. සෝරි. ඔව් රත්තරන් තහඩුව මෙන්න මේක. ඊට පස්සේ ඕක සම්පූර්ණයෙන් වට කරලා මොකක් ගහලා තියෙනවද? තහඩුවක් ගහලා තියෙනවා ඕක වට කරලා මෙහෙම. ඔය තහඩුවේ ඇතුල් පැත්ත. දැන් මෙහෙම නම් තහඩුව තියෙනවා. ඔහම නම් තියෙන්නේ. මෙන්න ඇතුල් පැත්තේ මොනවද ගහලා තියෙනවද? සිංක් සල්ෆයිඩ් ගහලා තියෙනවා. සිංක් සල්ෆයිඩ් වල විශේෂත්වය තමයි ඕක ගහලා තියෙද්දි ඕකේ මොකක් හරි වෙලේ වැදුනොත් එහෙම ඒ වැදුණු තැන පොඩි ආලෝක ලපයක් වගේ හිටිනවා. තේරුණාද කිව්ව එක? ලේසර් එකක් ගහද්දී අර හිටින්නේ. අන්න ඒ වගේ මොකක් හරි මේක ඇවිල්ලා වැදුණු ගමන් ඒ වැදුණු තැන ආලෝක ලපයක් වගේ ඩොට් එකක් හිටිනවා. පැහැදිලිද කතන්දරේ? මම ප්‍රැක්ටිකල් මේක පෙන්නන්න. හරිද නේද? රයිට්. රදර්ෆර්ඩ් විසින් මෙන්න මේ තහඩුවට ඇල්ෆා අංශය යවන්න ගත්තා. යවන්න ගත්තට පස්සේ මෙන්න මේකේ යම් යම් තැන්වල ඕකෙන් ආපු කිරණ වැදිලා තිබ්බා. ඔය ඩොට් ටික මේකත් එක්ක යා කරාම හිතන්න මේකෙන් 100ක් ආවා කියලා. ඇල්ෆා අංශු කිරණ 100න් 80ක් විතර ඒ ආපු විදිහටම ගිහිල්ලා තිබ්බා. කිසිම වෙනසක් වෙලා තිබ්බේ නැහැ.
කියන්නේ එක එල්ලේ කිසිම වෙනසක් නැතුව 180ක් විතර ඇවිල්ලා තිබ්බා. හරි එතන 70ක් විතර කියලා. 70ක් විතර ඇවිල්ලා තිබ්බා. සමහර කෙනා එයා දැක්කා තව නිකන් 120ක් විතර ඒ මොන කෝණ වලින් අපගමනය වෙලාද? දැන් මේ මෙහෙට යන්න ඕන මාර්ගය මෙන්න මේ වගේ. මොන කෝණද මේවට කියන්නේ? සුළු කෝණ. සුළු කෝණ දැන් මෙහෙට යන්න ගිහක මෙන්න මෙහෙන් හැරිලා පොඩ්ඩක්. සුළු කෝණ වලින් අපගමන වෙලා තවත් 100 නිකන් 15ක් විතර. සුළු කෝණ වලින් අපගමනය වෙලා. තවත් ඒවා දැන් මේක මෙහෙටම තියෙනවා. මේක මෙහෙම තියෙනවා. තවත් ඒවා මෙහෙම්ම ගිහිල්ලා මොන කෝණ වලින්ද? මෙහෙට යන්න ගිය එක මෙහෙම හැරිලා. අංශක නිකන් 180 වලට අඩු 90 වලට වැඩි. කීයද? මොන කෝණද? මහා දන්නේ නැහැ කියන්නේ පෙළවන. මහා කෝණ වලින්. මහා කෝණ අපගමනය වෙලා. තවත් 100 නිකන් 5ක් විතර. හරි. 110ක් ගමු 110ක් විතර. තවත් 105ක් විතර ආපු මාර්ගෙම ගිහිල්ලා. ආපු මාර්ගෙම එන්න නම් කීයකින් හැරෙන්න ඕනද? 180කින්ම හැරිලා. ඔන්න ඔය ටික නිරීක්ෂණය කරා. මොකක්ද දැක්කේ? ඇල්ෆා අංශු නිකුත් කරන ප්‍රභවයකින් ඔය ප්‍රභවය අල්ලලා ඒක හරහා රත්තරන් තහඩුවක් තිබ්බාම ඒක මේ කවර් කරලා තියෙන තහඩුවේ අර ඩොට් ටික මෙහෙම යා කරලා බැලුවාම හරිද? දැන් එයාට මේ ඉරිරිය යනවා පේනවද? නෑ පොරට පේන ඩොට් ටික යා කරනවා. මේ ඩොට් ටික වැදලා තියෙන තැන ටික යා කරලා බලනවා. මේකත් එක්ක. ඒතර උ දකින්නවා 100ක් එව්වනම් 70ක් විතර මොන වෙලාවද? කිසිම වෙනසක් නැතුව ඔහේ ගිහිල්ලා. කිසිම වෙනසක් නැහැ. තවත් පොඩි ප්‍රමාණයක් මොන වෙලාවද? يعني 115ක් විතර මොන වෙලාවද? සුළු කෝණ වලින් මොන වෙලාවද? අපගමන වෙලා. يعني යන්න ගිහපු ගමන් මාර්ගයෙන් හැරිලා ගමන් කරලා. තවත් 10ක් විතර මොන වෙලාවද? මහා කෝණ වලින් අපගමන වෙලා. තවත් ටිකක් මොන වෙලාවද? ආපු මාර්ගෙම ගිහිල්ලා. මේක නිකන් මේ වගේ. මම දැන් පේනවා ඒකනේ. මෙන්න මෙහෙයක් වෙලා තියෙනවා. මම ඉන්නේ අනස් රදර්ෆර්ඩ් හරිද? මෙන්න මේ වගේ කතන්දරයක් ඈ. මේක දැන් පැහැදිලි නෙවෙයි වෙලා තියෙනවද? මේ මොකද්ද? මේ මොකද්ද? මේ මොකද්ද? මේක තමයි ඇල්ෆා අංශු වෙන එක. මේ මොකද්ද? තහඩුව. මේ මොකද්ද? අර වටේ එක ඈ. හරි. ඕක ඇතුලේ ආලේපන කරලා තියෙන මොනවද? සිංක් සල්ෆර්. ඒකේ විශේෂත්වය මොකද්ද? මේකේ ආලේපන කරන විශේෂත්වය? ආලෝක ලප වගේ එන්න ගන්නවා ඒක. බෙදුනහම. මෙන්න ප්‍රභවයෙන් ඇල්ෆා අංශු එනවා. කිරණ කදම්බයක් එන්නේ එකක් නෙමෙයි කදම්බයක් එන්නේ. දැක්කද කතන්දරේ? මේ මෙතන මේ කදම්බයෙන් ලොකු කදම්බයක් මොන වෙලාවද? ආපු මාර්ගෙම ගිහිල්ලා. සමහර ඒවා මොන වෙලාවද? මේ සමහර මොන වෙලාවද? සුළු කෝණ වලින් අපගමන වෙලා. මේවා මේ මොන කෝණද? මෙහෙට යන්න ගිය එක මෙහෙම හැරිලා. මොන කෝණද? මහා කෝණ වලින් අපගමනය වෙලා. ඔයාලට පැහැදිලි එකක් බලමු තියෙද කියලා. මෙන්න ලස්සන කතන්දරේ. මේ රත්තරන් තහඩුව. පොඩම සූම් කරලා අරන් තියෙන්නේ. මෙන්න මේ මොනවද මේ? මේ රත්තරන් තහඩුව නම් මේ මොනවද? මොන පරමාණුද? රත්තරන් පරමාණු. දැන් මම කියවන මැග්නීසියම් පටිය හැදිලා තියෙන්නේ මොන වගේද? මැග්නීසියම් පරමාණු ඔහොම සම්බන්ධ වෙලා කියලා. එහෙනම් මේ මොනවද මේ? රත්තරන් තහඩු. මොකද්ද වෙලා? මොකද්ද වෙලා තියෙන්නේ? පොඩ්ඩක් මෙහෙම කියලෙන්නම්කෝ. අන්න හරි. මෙන්න මෙහෙම නිරීක්ෂණ දැක්කට පස්සේ පොර දැක්කා. මට කියන්නකෝ මෙන්න මෙහෙම එකක්. මේක හරහා දැන් මේ ඇල්ෆා අංශු කියන්නේ මොන ආරෝපිත අංශු විශේෂයක්ද? මොන ආරෝපිත විශේෂයක්ද? ධනාරෝපිත අංශු විශේෂය. දැන් මට කියන්න මෙයාලා මේ මෙහෙම ගිහිල්ලා තියෙන එකෙන් පේන්නේ ඔයාලට මේක විකර්ෂණයක් වෙලාද ආකර්ෂණයක් වෙලාද? ගමන් මාර්ගයෙන් විකර්ෂණයක් වෙලා වගේද නැත්නම් ගමන් මාර්ගයේ තුරට ගමන් කරලා වගේද ආකර්ෂණයක් වෙලා වගේද? විකර්ෂණයක් වෙලා වගේ. ධන කට්ටියව විකර්ෂණය කරවන්න නම් මේක ඇතුළෙත් මොකෙක් ඉන්න ඕනද? ධන එකෙක් ඉන්න වෙනවා. අන්න වැඩේ. හැබැයි එහෙම මහා ගොඩක් විකර්ෂණය කරාද? නෑ. පොඩි ප්‍රමාණයක් තමයි 100ෙන්ම නිකන් 125ක් විතර තමයි මොනවා කරේද? විකර්ෂණය කරේ. 170ක් විතර මොනවා කරාද? කිසිම අවුලක් නැතුව ගමන් කෙරෙව්වා. මම මේ කියන කතාවට එකක දිගට බලන්න. ධනාරෝපිත සෙට් එකක් ආවට පස්සේ මම කියනවා අර කිසිම දෙයක් වෙනස් උනේ නෑ කියන එකේ තේරුම එයාලා ගිහිල්ලා තියෙන්නේ මුකුත්ම නැති හිස් ප්‍රදේශයකින් කියලා. දැන් මේ හිස් ප්‍රදේශේ ඍණ තිබ්බනම් ඒත් මොකක් වෙනවද මෙයාලෝ? ආකර්ෂණයක් වෙනවා. ධන තිබ්බනම් මොකක් වෙනවද? විකර්ෂණයක් වෙනවා. ඒ කියන්නේ ආපු මාර්ගෙම යන්න නම්
මම කියනවා මේ ගොඩක් ඒ ගිහිල්ලා තියෙන ගොඩක් ඒවා ගිහිල්ලා තියෙන මොකක් කරාද? හිස් මුකුත්ම නැති ප්‍රදේශයක් කරා කියලා. මෙන්න මේවා. මේ පොඩි විකර්ෂණ වෙන්න නැත්නම් විකර්ෂණ පොඩි ප්‍රමාණයක් විකර්ෂණ වෙන්න හේතු මම කියනවා මේ ආපු ඒ වගේ පොඩි ප්‍රමාණයක් මොකක් හරි මොක්ක වැදිලාද? වැදිලා හෝ මොකක් වෙලාද? ධන එක්කෙනෙක්ගේ ළඟින් හරි ගමන් කරලා තියෙන්න ඕනේ. ඇයි ඒ? ධන එක්කෙනෙක් ළඟින් ගමන් කරද්දී ධන එක්කෙනෙක් මොනවා වෙනවද? විකර්ෂණය වෙනවා. ඔන්න ඕක තමයි රදර්ෆර්ඩ් කිව්වේ. මොකද රදර්ෆර්ඩ් කිව්වේ? මෙන්න මේ පරමාණු හැදිලා තියෙන ඒකෙන් ලොකු පරිමාවක් පරමාණුවේ මොනවයි කියලාද කිව්වේ? හිස්. පරමාණු ගොඩාක් ඒවා හිස්. හැබැයි පරමාණුවේ තියෙනවා පොඩි තැනක ගබඩා වුණු මොන ආරෝපිත එකක්ද? ධන ආරෝපිත මොකක් හරි කෑල්ලක්. ඇයි ඒක එහෙම කිව්වේ? ඇයි මේක පොඩි කියලා කිව්වේ? ධන ආරෝපිත කිව්ව එකේ තේරුම මොකද්ද? ධන ආරෝපිත කියන්නේ හේතුව මොකද්ද? මෙයාලව මොනව කරාද? විකර්ෂණය කරා. ඒතර ධන එක්කෙනෙක්ව විකර්ෂණය කරන්න බෑනේ ඍණ එක්කෙනෙක්ට. ඒතර විකර්ෂණය කරපු හින්දා යා කිව්වා මේක ධන ආරෝපිතයි කියලා. ඇයි පොඩි කියලා කිව්වේ ඒක? ඇයි මේක පොඩි කියලා කිව්වේ? එවපු කිරණ වලින් 100 කීයක් වගේද එහෙම හැරුණේ? 130ක් විතර තමයි මොකක් හරි හැරීමකට ලක් වුණේ. 70ව මොනව වුණාද? කිසිම ප්‍රශ්න නැතුව ඒක හරහා ගියා. ඒකයි මේක පොඩි කියලා කිව්වේ. කතන්දරේ මෙච්චරයි. එයා කිව්වා පරමාණුව කියන්නේ ගොඩාක් මොනවා තියෙන එකක්ද? විශාල ප්‍රමාණයක් මොනවා තියෙනද? හිස් තියෙන පොඩි ප්‍රමාණයක් මොනාරූපිත එකක් තියෙනද? ධනාරූපිත එකක් පොඩි මොනවා හරි ධනාරූපිත දෙයක් තියෙන තැනක් කියලා. ඇයි මේක ධනාරූපිත කියලා කිව්වේ? මේ ධන කිරණව නැත්තම් මේ මෙන්න මේ ධන ආරෝපිත ඇල්ෆා කිරණ මොනවා කරාද? විකර්ෂණය කරපු හින්දා. ඇයි පොඩි කියලා කිව්වේ? ඒව ප්‍රමාණය මොකද්ද? ඉතා කුඩා ප්‍රමාණයක් තමයි මොනවා කරේද? විකර්ෂණය කරේ. ඔන්න ඕක තමයි හේතු දෙක. මෙහෙමයි අවසානට එන රදර්ෆර්ඩ්ගේ කතන්දරේ. රදර්ෆර්ඩ් කිව්වා පරමාණුව කියලා කියන්නේ ලොකු හිස් ප්‍රදේශයක්. ඒ කියන්නේ පරමාණුවේ 70ක් 80ක්ම තියෙන මොකද්ද? තනිකර හිස් ප්‍රදේශයක්. හැබැයි ඕක ඇතුලේ මොන ආරෝපිත පොඩි එකක් තියෙනවද? මොන ආරෝපිත පොඩි එකක් තියෙනවද? ධනාරෝපිත පොඩි ඝන කෑල්ලක් මොකක් හරි තියෙනවා. ඇයි මේක ධනාරෝපිතයි කියලා කිව්වේ? ධනාරෝපිත ඇල්ෆා කිරණ මොනවා කරාද මෙයා විසින්? විකර්ෂණය කරා. ඇයි පොඩි කියලා කිව්වේ? ආයෙත් කියනවා. ඇයි පොඩි කියලා කිව්වේ? අර ඒ වගේ 120ක් විතර තමයි යෝග කරේ. 70ම කිසිම ප්‍රශ්නයක් නැතුව ගියා. ඒතකොට මෙන්න මේක මොකක්ද වෙලා තියෙන්නේ? අර එව්ව ඇල්ෆා කිරණ මෙන්න මෙහෙම ඇල්ෆා කිරණ ඉවද්දී මෙහෙම බලන්න එවන විදිය. ඔන්න ඔය ඇල්ෆා කිරණ ඉවද්දී මේ ගොඩක් ඒවා මේව හරහා කිසි ප්‍රශ්න නැතුව මොනවා වෙනවද? කිසි ප්‍රශ්න නැතුව මෙන්න මේ හිස් අවකාශය හරහා යනවා. ධන එක්කනට පොඩ්ඩක් ලං වෙද්දී මොනව හටගන්නවද? විකර්ෂණ හටගන්නවා. තවත් ටිකක් ලං වෙද්දී විකර්ෂණ මොනවා වෙනවද? ප්‍රබල වෙනවා. මොන කොළ වලින් හැරෙනවද? මහා කෝණ වලින් හැරෙන. ළඟින් යද්දී පොඩ්ඩක් විකර්ෂණ වෙනවා. තව ටිකක් ළඟින්ම යද්දී මහා කෝණ විකර්ෂණ වෙනවා. එහෙනම් මට කියන්න ආපසු හැරී ගමන් කරන්න නම් කොහෙ වදින්න ඕනද විල්ල? හරි මැද වැදුනේ ඒවා ආයෙත් යනවා. සුළු කෝණ වලින් ගමන් කරන්න එහෙනම් මොනවා යන්නේවද? සාමාන්‍ය ළඟින් යන ඒවා. මහා කෝණ වලින් හැරෙන්න තවත් ටිකක් මොනවා වුණාමද? ලං වුණාම හරින් මැද වැදෙන ඒවා 180 කින් හැරලා මොනවා වෙනවද? ආපු මාර්ගෙම ගමන්. ඇයි ගොඩක් ඒවා හැරුන්නේ නැත්තේ? පරමාණුවේ ලොකු ප්‍රදේශයක් මොන අවකාශයද තිබ්බේ? හිස් අවකාශය. ඔන්න ඔක තමයි රදර්ෆර්ඩ්ගේ අලුත්ම ආකෘතිය. එතකොට මෙන්න මේ හිස් අවකාශය තමයි අර ජේ.ජේ තොම්සන් විසින් හොයාගත්ත මොනවා ඉන්නේද? ඉලෙක්ට්‍රෝන ඉන්නේ. එහෙනම් මේක ඇතුළේ ඉන්නේ මොනවද? ධනාරෝපිත හේතුනේ මේ වෙද්දි මොනවද? දෙකයි දෙවල් දෙකයි හොයාගත්තේ. ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන. එහෙනම් මේක ඇතුළේ ඉන්නේ මොනවද? ප්‍රෝටෝන සෙට් එක තමයි මේක ඇතුළේ ඉන්නේ. එහෙනම් ওই ප්‍රෝටෝන අඩංගු ගුලිය නම් කරා රදර්ෆර්ඩ් විසින් මොකක් කියලාද? න්‍යෂ්ටිය කියලා. ඔහොම තමයි න්‍යෂ්ටිය කියන වචනේ ලෝකෙට එන්නේ. එහෙනම් න්‍යෂ්ටිය ඉස්සෙල්ලාම හොයාගත්තේ කවුද? රදර්ෆර්ඩ්. ඇත්තටම මේ න්‍යෂ්ටිය කියලා 아무තු දෙයක් තිබ්බද? නෑ. ප්‍රෝටෝන ටික එක තැනකට ගොඩ ගහලා තිබ්බා. ඒ තැන නම් කරා මොකක් කියලාද? න්‍යෂ්ටිය කියලා. ඒතර ප්‍රෝටෝන සොයාගැනීමේ ගෞරව හිමි වෙන්නේ කාටද? රදර්ෆර්ඩ්. න්‍යෂ්ටිය සොයාගැනීමේ ගෞරවය ඒත් හිමි වෙන්නේ කාටමද? රදර්ෆර්ඩ්ම. එහෙනම් අවසාන මෙන්න මෙච්චරයි එයාගේ ආකෘතිය. එයා කිව්වා පරමාණුව කියලා තියෙන්නේ ලොකු හිස් ප්‍රදේශයක් සහ ඒකේ කුඩා ප්‍රදේශයක මොනවද ටිකද? ප්‍රෝටෝන ටික ගුලි ගහිලා ඉන්නවා. ওই හිස් අවකාශයේ මොනවද තියෙනවද? ඉලෙක්ට්‍රෝන ටික තියෙනවා. ඔන්න ඔක තමයි රදර්ෆර්ඩ් විසින් කිව්වේ. එතකොට මෙන්න මේ න්‍යෂ්ටි එනවත් එක්කම මේ වෙනකන් තිබ්බ ලේටස්ට්ම ආකෘතිය වුණ තොම්සන්ගේ ප්ලම් පොඩිම මොන වෙලා යනවද? අයින් වෙලා යනවා. හේතුව ප්ලම් පොඩි මේ මොනවා නැද්ද? ප්‍රෝටෝන නැහැ. ඕක තමයි කතන්දරේ. අද පොඩ්ඩක් මම සමරියක් ගහන්න කිව්ව ටික. මෙන්න මේ කතන්දරේ මේ තියෙන්නේ. මේ සමහර කෙනා මොන වුණාද? න්‍යෂ්ටි මේක ළඟින්ම ඇඳලා නැහැ ඉතින්. ළඟින් යන්නේ මොන වුණාද?
180කින් හැරුණා මේ. මේක මැදම නෙමෙයි ඊය පොඩ්ඩක් ඒක අවුල් ඉතින්. මැදම මැදම වෙන්නේ මොකද මෙන්න කොළ පාටේ මොකද වෙලා තියෙන්නේ? කොළ පාට එක මැදින්ම නෙමෙයිද? ඒත් නෑනේ. සාමාන්‍ය වෙන එක හරියටම නෑ ඉතින් ඈ. මැදින්ම වදිනවා මොන වෙනවද? ආපු මාර්ගෙම යනවා. මුට්ට. ආපු මාර්ගෙම ගියා අන්න ඒකයි ප්‍රශ්නේ. මැදින් මෙන්න මේක මේ ඝන කළු පාටක කෙලින්ම වදිනවා මොන වෙලා යනවද? 180කින් හැරෙනවා. පොඩ්ඩක් ළඟින් යනවා මොන වෙනවද? සුළු කෝණ වලින් හැරෙනවා. ළඟින්ම යන ඒවා මහා කෝණ වලින් හැරෙනවා. කෙලින්ම අර මුකුත්ම ඈතින් වදිනේව නැත. වදින්න නැති ඒවා ඈතින් එන මොන වෙනවද? කිසිම ප්‍රශ්නයක් නැතුව ගමන් මෙන්න මේ වගේ. ගොඩක් ඒවා කිසි අවුලක් නැතුව යනවා. මේ දැන් මෙහෙමයි ඈ. මම මේක වෙන්න හේතු දෙකම කිව්වා. ධනාරෝපිත වෙන්න හේතුව මොකද්ද? යම් කිරණ ටිකක් මෙයා විසින් මොනවා කරාද? විකර්ෂණය කරා. පොඩි වෙන්න හේතුව මොකද්ද? ඒ විකර්ෂණය කරපු ප්‍රසන්ටේජ් එක මේකත් එක්ක බලද්දි ගොඩාක් අඩුයි. දැන් හිතන්න මේක මෙහෙම වුණා නම් 120ක් විතර ආපු මාර්ගෙම ගිහිල්ලා 180ක් විතර හැරෙනවා. එහෙනම් ඔය ආකෘතිය කොහොම ඉදිරිපත් කරයිද? 120ක් විතර ආපු මාර්ගෙම ගිහිල්ලා 180ක් හැරෙනවා. එහෙනම් ඌ මොකද්ද කියන්න ඕනේ? හිස් අවකාශයේ තියෙන ඉතා විශාල ප්‍රමාණයක්. එහෙනම් මෙන්න මේ වගේ ආකෘතිය එන්න ඕනේ. තේරුණාද නේද? මම මේ ලොකුට අඳින්නේ නැහැ මොකද්ද? ලොකුට අඳින්නේ මොකද්ද? න්‍යාස්ටිය. ඇයි ඒ? 120ක් විතර තමයි කිසිම ප්‍රශ්නයක් නැතුව ගියේ නැත්තේ. එහෙනම් මෙන්න මේ හරහා යන ඉතා පොඩි ප්‍රමාණයක් විතරයි මොනවා වෙන්නේද? ළඟින් මුත් නෙමෙයි. ඈතින් යන පොඩි ප්‍රමාණයක් මොනවා වෙනවද? කිසිම ප්‍රශ්නයක් නැතුව යනවා. ගොඩක් ඒවා මොනවා වෙනවද? හැරි ගමන් කරනවා. මේක වැරදි ඈ. මේ මොකද කියන්නේ බා. මේක තමයි ආකෘතිය. ඒකට ධනාරූපිත වෙන්න හේතුව හැරි ගමන් කරන එක, කුඩා වෙන්න හේතුව ඒ ප්‍රසන්ටේජ් එක ගොඩක් අඩු වීම. එච්චර දේවල් අහන්නේ නැහැ. අවසානට අහන්නේ. ඔව් ඩෑස්ටර් ළඟින් සහ ආසන්නෙම සහ මැදින් පදිනව තමයි අපගමනයක් සහිතව ගමන් කරන්නේ. ඕක තමා කතන්දරේ. මේ වෙන එකක්ද? නියුක්ලියර් ඇටම් එකනේ. රයිට් තව එකක්. එන එක. හරි මේ දාගන්න මාතෘකාව ඔය ලිව්වේ තැන රූල් 5ක් විතර ඉඳ තියන්න. පොඩි නෝට් එකක් දාගන්න තියෙනවා. අර ඉස්කෝලේ කරන්න කලින් මම මේක කරේ මේ රූල් 5ක් වගේ ඉඳ තියලා මෙන්න මේකට එන්න. මෙන්න මෙහෙම තමයි වදින්නේ. එතකොට මේ පේන්නේ නැහැ හොඳේ. කිරණ වගේ යනවා පේන්නේ නැහැ. මෙන්න මේ විදිහට දැක්කද මේ? ආලෝක ලප හට ගන්නවා. මේ ආලෝක ලප හටගන්නේ මේ මොනව හින්දාද මඩගේ? කරාද? මේ ආලෝක ලප හටගන්නේ ගිරිතලේද කරේ? ගිරිතලේද? මේ ආලෝක ලප හටගන්නේ මොකක් හින්දාද? සින් සල්ෆයිඩ් හින්දා. රයිට්. ඔක දාගමු. රූල් 5ක් විතර ඉඳ තියලා දාගන්න මාතෘකාවක් රදර්ෆර්ඩ්ගේ රන්පත්‍ර පරීක්ෂාව. රදර්ෆර්ඩ්ගේ රන්පත්‍ර පරීක්ෂාව. දුක හිතෙන කාරණාවක් කියන්නද? ඇත්තට මේ පැට්‍රිකල් එක කරේ රදර්ෆර්ඩ් නෙමෙයි. මේ පැට්‍රිකල් එක කරේ ඇත්තටම රදර්ෆර්ඩ්ගේ ගෝලියෝ දෙන්න. ගයිගර් සහ මාස්ඩන් කරා නම් අහලා ඇති. ඔන්න ඔය දෙන්න තමයි ඔය කරේ. හැබැයි අවසාන නම ගියේ කාගේද? රදර්ෆර්ඩ්ගේ. හරිද ගෝලියෝ දෙන්න තමයි ඇත්තටම පැට්‍රිකල් එක කරේ. මම රදර්ෆර්ඩ් ගැන විශේෂ කතන්දරයක් කියවනේ කලින් අර තියරිටිකල් දේවල් පැට්‍රිකල් කරන්න කවුද? රදර්ෆර්ඩ්. කියන්නේ ගොඩක් පැට්‍රිකල් කරන රදර්ෆර්ඩ්. හරිද? අර කට්ටිය හොයාගන්න නිකන් සිද්ධාන්ත කරුණු ආශ්‍රයෙන් පැට්‍රිකල් ගොඩාක් වෙලාවට කරලා තියෙන්නේ රදර්ෆර්ඩ් විසින්. හරි. රයිට්. ඇත්තටම එහෙනම් ඒ කරලා තියෙන්නේ මොනවා කවුරු වෙන්නේ නැද්ද? රදර්ෆර්ඩ්ගේ ගෝලියෝ දෙන්න. ගයිගර් සහ මාස් අපිට තියෙන එක ඉගෙන ගන්න. තියෙන කියන්නේ නෝට් එක දාගන්න තියෙන. රයිට්. දාගන්න මාතෘකාව රදර්ෆර්ඩ්ගේ රන්පත්‍ර පරීක්ෂාව රූල් 5ක් විතර තිබ්බනේ. රූල් 5ක් විතර තියෙන්න ඕනේ. තිබ්බනේ. රයිට්. දාගන්න මෙහෙම. ප්‍රෝටෝනය සොයා ගැනීමත් සමග ප්‍රෝටෝනය සොයා ගැනීමත් සමග ප්‍රෝටෝනය සොයා ගැනීමත් සමග නව පරමාණුක ආකෘතියක අවශ්‍යතාවය ගොඩ නැගුණි. නැත්නම් පැන නැගුණි. ප්‍රෝටෝනය සොයා ගැනීමත් සමග නව පරමාණුක ආකෘතියක අවශ්‍යතාවය පැන නැගුණි. මම ඉඳ තියාගන්න කිව්වේ මෙන්න මේ ටිකට. ඔයාලා උත්තර දුන්න දේවල් ටිකට මෙයා හැරෙන ඍණ පැත්තට මෙයා හැරෙන ධන පැත්තට කිය ඔන්න ඔය ටික ලියාගන්න. ප්‍රෝටෝනය සොයා ගැනීමත් සමග නව පරමාණුක ආකෘතියක අවශ්‍යතාවය ගොඩ නැගුණි. වෙනම දාගන්න. මේ සඳහා මේ සඳහා මේ සඳහා රදර්ෆර්ඩ් සහ
මේ සඳහා රදර්ෆර්ඩ් සහ ඔහුගේ සගයන් වන ගයිගර් සහ මාස්ටර් විසින් රන්පත්‍ර පරීක්ෂාව සිදු කරන ලදී. සමහර තැන්වල ස්වර්ණ පත්‍ර කියලා තියෙනවා. ගයිගර් සහ මාස්ටර් විසින් මාස්ටර් ඩයන් ඩන් මාස්ටර් නෑ එච්චර ඕනේ නෑ මාස්ටර් රන්පත්‍ර පරීක්ෂා සිදු කරන ලදී. ඒකලදී මාතෘකාව දාගන්න රන්පත්‍ර පරීක්ෂාව පැහැදිලි කිරීම. රන්පත්‍ර පරීක්ෂාව පැහැදිලි කිරීම. එහෙම නෑ. මොකක්ද දෙනවද? පේපර් ටිකද? නෑනේ. සයන් නැද්ද? නුවර කිව්වේ හැබැයි මං පෙරේද කතා කරන්නේ. දාගන්න එහෙම. මේක ඇල්ෆා අංශුව පිට කරන ප්‍රභවයක් ගෙන ඇල්ෆා අංශුව පිට කරන ප්‍රභවයක් ගෙන ඇල්ෆා අංශුව නිකුත් කරන ප්‍රභවයක් ගෙන ඉන් නිකුත් වන ඇල්ෆා කිරණ ඉතා තුනී රන් තහඩුවක ගැටීමට සලස්වා ඉතා තුනී රන් තහඩුවක ගැටීමට සලස්වා එය හරහා ගමන් කරන ඇල්ෆා කිරණවල ගමන් මාර්ගය ඇල්ෆා කිරණවල ගමන් මාර්ගය වෙන පෑනකින් සිං සල්ෆයිඩ් ආලේපිත සිං සල්ෆයිඩ් කියන විතරයි වෙන පෑනකින් සිං සල්ෆයිඩ් ආලේපිත ප්‍රතිදීප්ත තිරයක් සිං සල්ෆයිඩ් ආලේපිත ප්‍රතිදීප්ත තිරයක් ආධාරයෙන් නිරීක්ෂණය කරන ලදී. නැගල මෙන්න රූප සටහන දාගන්න. මේ සීරා ගැන දාගන්න ඕනේ නේ හොඳේ. සීරා ගැන දාගන්න ඕනේ. ටග්ගල මේ රූප සටහන දාගන්න. මේ නම් කරන ඇල්ෆා අංශු ඇල්ෆා ප්‍රභවය මේක රන් තහඩුවේ. මේක රන් තහඩුව. මේක ප්‍රතිදීප්ත තිරය. මේ තියෙන තවත් ඕන ඔයාලට තේරුම් ගන්න මේ. හිස් නම් කිසිම දෙයක් නැත්තම් ඔහේ යනවා. න්‍යෂ්ටි ලං වෙද්දී විකර්ෂණය වෙනවා. මේ කටුවට ඇඳ ගන්න නැහැ. ඔය නෝට් එක දාගන්න ඕනේ. වෙන හේතුවක් හින්දා නෙමෙයි මේ ඉස්කෝලේ වෙරළත් ඔක් කරොත් මේ සතියේ
ඒකට සින් සල්ෆයිඩ් ආලේපිත කියලා දාගන්න මෙතන. සින් සල්ෆයිඩ් ආලේපිත ප්‍රතිදීප්ත තිරය කියලා. ඒතර වෙනම සින් සල්ෆයිඩ් ලියන්න ඕනේ නැහැ. සින් සල්ෆයිඩ් ආලේපිත ප්‍රතිදීප්ත තිරය. අර මෙතන මේ ඉරි දෙයක් වගේ නිකන් වෙන පෑනකින් දාගන්න අර මේ ආපසු එනවා කියන්නේ ඊතලේ මාරු කරලා ඉරි දෙකක් වගේ නිකන් රතු පෑනකින් වගේ. නැත්නම් ඒක වෙනම දාගන්න දෙයක් නැහැ. ඊට පස්සේ දාගන්න රන්පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ. රන්පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ. රන්පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ. රන්පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ. ඉතින් දාගන්න මෙහෙම. ඇල්ෆා අංශු වලින් බහුතරයක් ඇල්ෆා අංශු වලින් බහුතරයක් ඇල්ෆා අංශු වලින් බහුතරයක් ඇල්ෆා අංශු වලින් බහුතරයක් කියලා කමාවක් දාලා යට ලියා ගන්න. කමාවක් දාලා එතනින්ම යට ලියා ගන්න. පළවෙනි එක අයියෝ මේ පොඩේ ඇල්ෆා අංශු වලින් කියලා කමාවක් දාලා එන්න ඕනේ. බහුතරයක් කියන එක වාක්‍යෙට එන්න ඕනේ. ඇල්ෆා අංශු වලින් කියලා කමාවක් දෙන්න ඕනේ. බහුතර කියන කම. ඇල්ෆා අංශු වලින් කියලා කමාවක් දාලා යට ලියා ගන්න පළවෙනි එක. බහුතරයක් 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 ගමන් මාර්ගයේ කිසිදු වෙනසකින් තොරව බහුතරයක් ගමන් මාර්ගයේ කිසිදු වෙනසකින් තොරව ගමන් මාර්ගයේ කිසිදු වෙනසකින් තොරව සිහින් තහඩුව හරහා විනිවිද ගමන් කිරීම. සිහින් තහඩුව හරහා විනිවිද ගමන් කිරීම. සිහින් තහඩුව හරහා විනිවිද ගමන් කිරීම. දෙවෙනි එක සුළු ප්‍රමාණයක් දෙවෙනි එක සුළු ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින් හැරී ගමන් කිරීම. සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින් හැරී ගමන් කිරීම. තුන්වෙනි එක තවත් ඉතා කුඩා ප්‍රමාණයක් තවත් නෑ කුඩා ප්‍රමාණයක් තවත් කුඩා ප්‍රමාණයක් මහා කෝණ වලින් අපගමනය වී ගමන් කිරීම. මහා කෝණ වලින් අපගමනය වී ගමන් කිරීම. හතරවෙනි එක ඉතාමත් සුළුතරයක් පැමිණි මාර්ගයේම නැවත හැරී ගමන් කිරීම. ඒකට කියනවා අංශ කීයකින් හැරුණා කියලාද? 180කින්. පැමිණි මාර්ගයේම නැවත හැරී ගමන් කිරීම. ඔයාලා හිතලා දාගන්න අංශ 180කින් කියලා. පැමිණි මාර්ගයේම
ආපසු හැරී ගමන් කිරීම වරහන් ඇතුළේ අංශක 180. ඊළඟ මාතෘකාවක් දාගන්න. රන්පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ මගින් රන්පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ මගින් රන්පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ මගින් රදර්ෆර්ඩ්ගේ ආකෘතිය ගොඩනැගීම රදර්ෆර්ඩ්ගේ ආකෘතිය ගොඩනැගීම ඒ යටතේ දාගන්න මෙහෙම. ඉහත නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහා ඉහත නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහා ඉහත නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහා රදර්ෆර්ඩ් විසින් නව පරමාණුක ආකෘතියක් ඉහත නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහා රදර්ෆර්ඩ් විසින් නව පරමාණුක ආකෘතියක් ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් කරන ලදී. මේ මට කියන්න මේ වෙනකන් කිව්ව කිසිම ආකෘතියක න්‍යෂ්ටිය ගැන සඳහනක් කරාද? නෑ. න්‍යෂ්ටි කියලා වචනයක් ඉස්සෙල්ලා මෙන්න මෙතනින් නේද? එහෙනම් අපි කියනවා ලෝකේ පළමුවෙනි න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කරේ කවුරු කියලාද? රදර්ෆර්ඩ් කියලා. මේ පළමු පරමාණුක ආකෘතියද මේ? නෑ. හරිද? පළමු මොකද්ද? න්‍යෂ්ටික ආකෘතිය. හරිද? පටල ගන්න එපා. පළමු ආකෘතිය ඉදිරිපත් කරේ කවුද? ගෝල්ෆ් බෝලේ කවුද? ඩෝල්ටන්. දෙවෙනි ආකෘතිය තොම්සන්. තුන්වෙනි ආකෘතිය තමයි රදර්ෆර්ඩ්. හැබැයි න්‍යෂ්ටික ආකෘතිය වලින් ගත්තොත් මේක කීවෙනි එකද? පළවෙනි. හරිද? පටල ගන්න බෑ. මේක සාමාන්‍යයෙන් නම් කීවෙනි ආකෘතියද? තුන්වෙනි ආකෘතිය. න්‍යෂ්ටික ආකෘතිය වලින් ගත්තොත් කීයද? පළවෙනි එක. කොහොමද අවසන් කරේ අපි අවසන්? අවසන් ලිව්වේ මොනවද? ලදී. දාගන්න මෙහෙම මාතෘකාවක් රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය. රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය. රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය. රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය. රයිට්. දාගන්න මෙහෙම. මෙම ආකෘතියට අනුව පරමාණුවේ වැඩි කොටසක් වැඩි ප්‍රදේශයක් පරමාණුවේ වැඩි ප්‍රදේශයක් හිස් අවකාශ වන අතර එය තුල ධනාරෝපිත අංශු සියල්ල මොනවද මේ ධනාරෝපිත අංශු කියලා මම මේ නොකිය කියන්නේ මොනව ගැනද? ප්‍රෝටෝන ගැන. ඒ තුල ධනාරෝපිත අංශු සියල්ල. වරහන් ඇතුලේ ප්‍රෝටෝන. වෙන පෑනකින් න්‍යෂ්ටිය සාමාන්‍ය පෑනේ නම් වූ න්‍යෂ්ටිය නම් වූ ඉතා කුඩා ප්‍රමාණයක තැනක්ද විශාල ප්‍රමාණයක තැනක්ද? ඉතා කුඩා ප්‍රමාණයක තැනක්ද විශාල ප්‍රමාණයක තැනක්ද? කුඩානේ. න්‍යෂ්ටිය නම් වූ ඉතා කුඩා ප්‍රදේශයකට ඉතා කුඩා ඝන ප්‍රදේශයකට අපි ඔය ඒක රාශී වෙනවා කියන එක අපි පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට කියනවා රාශීභූත වෙලා කියලා. හරිද? ඝන ප්‍රදේශයකට රාශීභූත වී ඇත. වරහන් ඇතුළේ දාගන්න ඒක රාශී වී කියලා. නැත්නම් රාශීභූත වී වරහන් ඇතුළේ ඒක රාශී වී. රාශීභූත වී වරහන් ඇතුළේ ඒක රාශී වී. වරහන් ඇතුළේ ඒක රාශී වී. වරහන් වහලා ඇති අතර රාශීභූත වී ඇති අතර න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙමින් පවතී. න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙමින් පවතී.